කතා කරලා limitations, conclusion, discussion ඒ තුනම ලියන විදිය. ඒ තුනම කම්ප්ලීට් කරා. මට මතකයි. ඔව්. හරි. අද අපි මං ගිය සතියේ කිව්වා ඔයගලන්ට ඇබ්ස්ට්‍රැක්ට් එක ලියන විදිහ අද කියලා දෙනවා කියලා. සහ ඊට අමතරව මේ පබ්ලිකේෂන් එකක් නැත්නම් රිසර්ච් ආටිකල් ආශ්‍රිතව දැනගන්න ඕන අනිත් කරුණු කියනවා කියලා. රයිට්. රයිට්. දැන් මම ඔය සැරින් සැරේට ජර්නල් එක පබ්ලිෂ් කරනවා. ජර්නල් වලින් ආටිකල්ස් හොයන්න පුළුවන්. එහෙම කියලා නිතර මේ ජර්නල් කියලා වචනයක් ඔයගලන්ට ගන්නනකොට කතා වුණා. මම සමහර අවස්ථාවල කිව්වා මේක තමයි ජර්නල් එකක් කියන්නේ. මෙහෙම එකක් විද්‍යාත්මක සංග්‍රහාවක්. රයිට් කියලා කිව්වා. එතකොට දැන් අපි හිතමුකෝ දැන් තියෙන ප්‍රවෘත්ති පත්‍ර තියෙන මොනවා නිවුස් පේපර්ස් ඔය මොනවාද ලංකදීප රයිට් දිනමින මෝර්නිං ඒ වගේ. ඒකට අපි දන්නවා ඒ නම යටතේ ඇතුලේ ආටිකල්ස් තව වැටිලා එනවා. ඒකට මේ ජර්නල් එකක් ඒ වගේම නෑ මම උගලන්ට නිකන් අදහසක් ගන්න කිව්වේ. ඒකට ජර්නල් එකක් කියන්නේත් අර බ්‍රෑන්ඩ් එකක් වගේ නමක් තියෙන එකක්. හරි ජර්නල් එකකට නමක් තියෙනවා. නම් තියෙන ජර්නල්ස් right. The Lancet, American Economic Review, Journal of Applied Physics, Journal of Applied Science, right? Sri Lankan මොකද Journal of Psychiatrist. ඔය වගේ journals ගණනාවක් තියෙනවා. ගොඩාක් තියෙනවා. ඒ journal එකක right එක volume එකක් යටතේ issue එකක් විදිහට articles අපි publish කරන්න පුළුවන්. එතකොට වෙන නමක් තියෙන journal එකක අපි හිතමුකෝ නිකන් උදාහරණයක් විදිහට ගත්තාම ලංකාදීපේට ඔයා ආටිකල් එකක් ලියලා දානවා. ඒ වගේ. right? ඒ වගේ විද්‍යාත්මක දේවල් විද්‍යාවේ විතරක් නෙමෙයි මැනේජ්මන්ට් වලට වෙනම තියෙනවා, HR වලට තියෙනවා, right? ආර්ට්ස් වලට තියෙනවා. කොහොම වුණත් මේ අර පරේක්ෂණ කියන දේවල් ඒ ආටිකල් ඒ ජර්නල්ස් වල තමයි අපි පබ්ලිෂ් කරන්නේ. හරි. එතකොට මේවා ඩෙෆිනේෂන් එක ජර්නල් එකක් කියනකොටම ඒකේ එනවා මේ periodical publication කියන එක. periodical publication කියන්නේ period එකකට තමයි ළමයි publish කරන්නේ. අපි හිතමුකෝ ඔන්න මේ අවුරුද්දේ එනවා කියලා 7 වෙනි volume එක. right? ඔන්න volume එක එනවා 7 වෙනි එක. ඒකේ issue 1 කියන එක එනවා ජනවාරි වල. issue 2 කියන එක එනවා මැයි වල. issue 3 කියන එක එනවා ඔක්තෝබර් වල. ඒ වගේ ඒ volume එකේ issues 3ක් එනවා. ඒ ඉෂුව එකක ඒක වොලියුම් එකක් යටතේ ඔයා ඔයාගේ ජර්නල් එක ආටිකල් එක වගේ ආටිකල් එක ජර්නල් එකක පබ්ලිෂ් කරනවා. එතකොට දැන් මේ ජර්නල් එකක තියෙන දේ තමයි ඒක පීරියොඩිකල් පබ්ලිකේෂන් එකක්. දැන් අද තේරුණා නේද අවුරුද්දේ මාර්තු වෙලාව ජනවාරි වෙලාව මේ වෙලාව ඒ වගේ පීරියොඩිකලි මේක වෙනවා. අද තිබිලා පබ්ලිෂ් කරලා හෙට ජර්නල් එක නැති වෙන්නේ නැහැ. කාලාන්තරයක් තිස්සේ මේක ඉදිරියට යන්න ඕනේ. සහ තියෙන්න ඕනේ ස්කොලර්ලි ආටිකල්ස්. right ස්කොලර් කෙනෙක් කියන්නේ විධිමත් අධ්‍යාපනයක් higher education එකක් ලබන කෙනෙක්නේ. ඒකට එහෙම ස්කොලර් කෙනෙක් ස්කොලර්ස්ලා පබ්ලිෂ් කරන ආටිකල්ස්. දැන් ඔයාලගේ රිසර්ච් එක හරියට ලියලා හොඳට කරොත් අපිට ජර්නල් එක පබ්ලිෂ් කරන්න පුළුවන්. එතකොට ඔයා ස්කොලර් කෙනෙක් ඔයා පබ්ලිෂ් කරන ආටිකල් එක ස්කොලර්ලි ආටිකල් එකක්. සහ අනිත් එක තමයි ජර්නල්ස් peer reviewed වෙන්න ඕන ළමයි. ඔයාලගේ ශාස්ත්‍රයේම ඉන්න වෙනත් අය විසින් මේක රිවීව් කරන්න ඕනේ. right මේකේ හිතන්නකෝ දැන් මගේ ශාස්ත්‍රයේ එකක් මම මයික්‍රෝබයොලොජිකල් හිතමුකෝ ශුද්ධ ජීව විද්‍යාවට අදාළව මගේ රිසර්ච් එකක් මම පබ්ලිෂ් කරනවා ජර්නල් ඔෆ් මොකද්ද මයික්‍රෝබයොලොජිස්ට් කියලා ජර්නල් එක. හිතන්න හරිද? ජර්නල් එකේ මම පබ්ලිෂ් කරනවා. ඊට මම මේක දාලා මම රිසර්ච් එක කරා මේක දැන් හරි පබ්ලිෂ් කරා කියලා දැම්ම කියලා එයාලා එයාලගේ ජර්නල් එකේ මේක පබ්ලිෂ් කරන්නේ නැහැ. කරන්නම් වාලේ කරන්නේ නැහැ. හරිද? මේක peer review කරනවා. මේක peer review කරනවා. ඒ කියන්නේ අපි වගේම right ඔයාලා ගොඩක් වෙලාවට PhD එකක් තියෙන MSc ඉවර කරලා තියෙන නැත්නම් assistant professor වගේ level එකක ඉන්න. හැබැයි මේ ශාස්ත්‍රයේ අය මේක review කරනවා. මේකේ findings ඒගොල්ලෝ කියවනවා. භාෂාව language එක කියවනවා. මේකේ ඔක්කොම කොටස් කියවලා ඒගොල්ලෝගේ comments දෙනවා. right මේක හරියන්නේ නැහැ. මේක අපේ ජර්නල් එකට ගැලපෙන්නේ නැහැ. මේක අපේ ජර්නල් එකට ගැලපෙනවා. හැබැයි මේ finding එක
කියලා තියෙන මේ ෆයින්ඩින් එක මේගොල්ලෝ කරලා තියෙන ස්ටැට් ටෙස්ට් එක හරියන්නේ නැහැ වගේ. හරි මේගොල්ලෝ කරලා තියෙන ෆයින්ඩින්ස් වලට අදාළව එකතු කරපු ඩේටා බොරුද දන්නේ නැහැ. අපි බලන්න ඕනේ. රයිට් අපිට ඔරිජිනල් ඩේටා ෂීට් එක එවන්න. මේ වගේ කරුණු ගණනාවක් කාලයක් සමහර වෙලාවට යනවා මං ගිය සතියේ ඔයගොල්ලන්ට කිව්වා මතක ඇති දවසෙන් දෙකකින් පබ්ලිෂ් වෙන්නේ ටික දවසක් යනවා කියලා. එතකොට ජර්නල් එකක් කියන්නේ පීරියොඩිකල් පබ්ලිකේෂන් එකක් තියෙන්න ඕනේ. ස්කොලර්ලි ආටිකල්ස් පබ්ලිෂ් වෙන්න ඕනේ. රයිට් පියර් රිවිව් වෙලා තියෙන කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඇකඩමික් ඩිසිප්ලින් එකක් දැන් ඔයගොල්ලන් කියන ස්පෝර්ට්ස් එක්සර්සයිස් සයන්ස් නියුට්‍රිෂන් මොකක් හරි ඒ ඩිසිප්ලින් එකට අදාළව කට්ටිය ක්‍රිටිකලි රිවිව් කරලා තියෙන්න ඕනේ. ඔයා අඳුරන කෙනෙක් ඔයාගේ එක රිවිව් කරලා ඒක පබ්ලිෂ් කරනවා. එහෙම වෙන්නේ නැහැ. රයිට්? එහෙම කරනවා නම් ඒක වැරදි. ඒක ක්‍රිටිකලි රිවිව් වෙන්න ඕනේ. එයාට තියෙන ප්‍රශ්නයක් එයා අහන්න ඕනේ. මෙහෙම මේ කියලා තියෙනවා. ඕගොල්ලෝ මේ ෆයින්ඩින් එක හොයාගන්න මෙන්න මේ ස්ටැටිස්ටිකල් ටෙස්ට් එක කරලා තියෙනවා. ඒ කරලා තියෙන එක හරිද? මේ ස්ටැටිස්ටිකල් ටෙස්ට් එක කරලා මෙහෙම එකක් කියන්න පුළුවන්ද? රයිට්? ඕගොල්ලෝ දීලා තියෙන 1997 මෙහෙම ෆයින්ඩින් එකක් මේකට සපෝටිව් කියලා. ඒ වුණාට දැන් වෙනකොට ඒ ෆයින්ඩින් එක වෙනස් වෙලා. අන්න ඒ වගේ බොහොම හොඳට මේක කියවලා ඒගොල්ලෝ රිවීව් කරනවා. එතකොට අපේ ඩිසිප්ලින් එක ඔයාගේ ඩිසිප්ලින් ඔයා රිප්‍රසන්ට් කරන ඔයාගේ ආටිකල් එක පබ්ලිෂ් කරව ඩිසිප්ලින් එකට අදාළ වේ විෂය පතේට අදාළ වෙන එක්ස්පර්ට්ලා මේක රිවීව් කරන්න ඕනේ. රයිට්? අනික තමයි ළමයි key features journal එකකට ISSN number එකක් තියෙනවා ගොඩක් වෙලාවට International Standard Serial number එකක් තියෙනවා. right printed එකක් වෙන්න පුළුවන් online එකක් වෙන්න පුළුවන් ISSN number එකක් හම්බ වෙනවා. right peer review process එකක යන්නත් ඕනේ. අර මං කිව්වා වගේ continuous volume issue numbering එනවා. right අපි තුමුකෝ 12 වෙනි අවුරුද්ද සමහර විට අවුරුද්දකට volume එකක් එන එකක් volume 1 2 3 4 හැම යන්න පුළුවන්. ඒ volume එක තුළ අවුරුද්දකට issues 5ක් එනවා වෙන්න පුළුවන්. කොට ඒක හරියට තියෙනවා. ඔයාලා reference එක දානකොටත් ළමයි මේවා අපිට දැක ගන්න පුළුවන්. ඔයාලා reference එකක් දානකොට අපි හිතමුකෝ ඔයාගේ රිසර්ච් ආටිකල් එක කවුරු හරි සයිට් කරලා ඒක රෙෆරන්ස් එකක් විදිහට ඇඩ් කරනවා. මේක ඔයාගේ එකෙන් තමයි ගත්තේ කියලා. දැන් හිතන්නකෝ ඔයාලා කෙනෙක් හොයාගත්ත කියලා අපි හැමදාම ගන්න උදාහරණයක් ගමුකෝ. මොකද ඇකඩමික් පර්ෆෝමන්ස් හොඳ ළමයින්ගේ හොඳ ළමයි ස්පෝර්ට්ස් එන්ගේජ්මන්ට් එක තියෙනවා කියලා. රයිට්. ඔයා මෙන්න මේ ෆයින්ඩින් එක කිව්වට පස්සේ මේ හා සමාන තවත් ස්ටඩි එකක් කරන කෙනෙක් ලංකාවේ මෙන්න මෙහෙම ස්ටඩි එකක් කරපු මෙන්න මේ ඕත ඔයාගේ නම දාලා කියනවා මේ අදාළ කෙනා මෙහෙම එකක් කියලා තියෙනවා කියලා. එතකොට තමයි ඔයාගේ එක සයිට් වෙන්නේ. ඒක හොඳයි. රයිට්? තව කෙනෙක් ඔයාගේ එක රිෆර් කරලා ඔයාව සයිට් කරනවා කියන්නේ හොඳයි. මේ ෆීල්ඩ් එකේ අර නමක් හදාගන්න පුළුවන් ඒවා තමයි ඔය සයිටේෂන් එනවා කියන එක. රයිට්? H ඉන්ඩෙක්ස් එකක් එනවා එකත් එක්ක බැඳිලා. ඔය වගේ කතා තියෙනවා. දැන් අපි කිව්වේ දැන් මේ වොලියුම් නම්බර් ඉෂුව නම්බර්ස් කියන ඒවා හරිය වැදගත්. ඔයාගේ එක සයිට් කරලා රිෆරන්ස් එක ඇඩ් කරනකොට ඕතර්ස්ලගේ නම් ටික එනවා, ජර්නල් එකේ නම එනවා, වොලියුම් නම්බර එක එනවා, ඉෂුව නම්බර් එක එනවා. right? ඉෂුව නම්බර් එක එනවා. ඊට පස්සේ page numbers range එකක් තියෙනවා නම් එනවා. ඊළඟට මේ මට කියන්න අමතක වුණා. ඕතර්ස් ඔයාගේ නම ඕත ඔයා නම් ඔයාගේ නම ගියාට පස්සේ immediately publish කරපු අය එක එනවා. අපි හිතමුකෝ දැන් මම මෙතනට පෙර නමක් ගන්නම්කෝ සවිරු කියලා. රයිට් සවිරු කියලා හිතන්නකෝ. ඕත එහෙනම් සවිරුත් එක්ක තව කට්ටිය හිටියොත් සවිරු et al ඔයගොල්ලෝ දැක්කලා ඇති එහෙම. දැන් සවිරුත් එක්ක ඉන්න ඔක්කොම නම් ටික වැටිලා සවිරු නැත්නම් et al ඊට පස්සේ පබ්ලිෂ් කරපු year එක ඊට පස්සේ ඔයාගේ ආටිකල් එකේ topic එක ඊට පස්සේ පබ්ලිෂ් වෙච්ච ජර්නල් එක ඊට පස්සේ volume issue page range DOI කියලා එකක් එනවා. රයිට් නිකන් ලින්ක් එකක් URL එකක් ඒක ක්ලික් කරපු ගමන් ඕපන් වෙනවා සාමාන්‍යයෙන් ආටිකල් එක DOI එකක් එනවා ඔන්න ඔය විදිහට තමයි රෙෆර් වෙන්නේ. එතකොට මේ වොලියුම් නම්බර් කොයි ඉෂුව එකේද කොයි ජර්නල් එකේද කියලා ඔක්කොම ටික තියෙන්නේ තව කෙනෙක්ට එක හොයාගන්න පුළුවන්. හරිනේ? පොඩි ජර්නල්ස් ගොඩක් තියෙනවා ළමයි Nature The Lancet කියන හොඳ ඒවා. නික ඔයාලා දන්නවද මේ ජර්නල් එකක හොඳ එකක පබ්ලිෂ් කරගන්න සමහරට $2000 $3000 වගේ ගණන් යනවා. ඒකට අතින් දීලා පබ්ලිෂ් එහෙම දුන්නා කියලා ඔහෙ පබ්ලිෂ් කරන්නෙත් නෑ. ඒගොල්ලෝ සෑහෙන රිවිව් කරලා ගැලපෙන්නේ නැත්නම් කොලෙජ් නැත්නම් එහෙම ස්ටඩීස් පබ්ලිෂ් කරන්නේ නැහැ. එතකොට මේ ෆීල්ඩ් එකේ ඉන්න අයට තියෙන අර හොඳ කියන්නේ මේ නිකන් ඔයා හිතන්නකෝ
දැන් ඔයගොල්ලන්ගේ ජිම් එකක් තියෙන කෙනෙක්ට අර අලුතෙන්ම ඉක්විප්මන්ට්ස් ගන්න හරි ලොකු ජිම් එකක් දානවා වගේ ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ට තියෙන හරි කැමැති සහ ආස දෙයක් තමයි හොඳ රිපියුටබල් ජර්නල් එකක ආටිකල්ස් පබ්ලිෂ් කරගන්න එක. රයිට්? ඒක අර ෆීල්ඩ් එක ඇතුලේ නමක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නෙම දැන් අපි හිතමුකෝ කවුරු හරි ගියා කියලා එයාලා කියන්නෙම මෙන්න මේ ආටිකල් එක Journal of American Medicine, right? JAMA ඒකේ පබ්ලිෂ් කරා. මේක BMC එකේ පබ්ලිෂ් කරා. අන්න ඒ වගේ right reputable journals වල පබ්ලිෂ් කරගන්න එකත් අර ලොකු ටාගට් එකක්. හරි එතකොට ඒක තමයි journals. එතකොට journals වල peer reviewed ඒවා විතරක් නෙමෙයි ළමයි peer reviewed or refereed journals තියෙනවා. ඒවා තමයි හොඳම quality එක. independent expert ලා ඔයාගේ field එකේ ඉන්න right ස්වාධීන අය මේක බලලා ඒගොල්ලන්ගේ අදහස් ලබා දෙනවා. peer reviewed journals තමයි top quality. open access ඒවා තියෙනවා. ඒවා readers ලට free. right ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ free ඒවත් තියෙනවා. එතනදි වෙන්නේ author ලියන කෙනාම article processing charges ගෙවනවා. මේ PLOs S1 plus 1 ඒවා APC right එහෙම ඒ වගේ ඒවා. එතකොට open access එක ඔයාම ගෙවන්න ඕනේ. peer reviewed ඒවා free අනේවා තියෙනවා. open access ඒවා ඔයා ගෙවනවා. ගෙවුවට පස්සේ reader free. ඔකලා දැකලා ඇති ළමයි සමහර articles read කරන්න ගියාම ඒවැ කොටසයි තියෙන්නේ එතනින් එහාට ටික බලන්න බෑ. read කරන්න බෑ. purchase කරන්න කියලා එනවා. right? ඒ peer reviewed read ඒවා ගොඩක් වෙලාවට එහෙමයි. මේ කියවන කෙනා ගෙවලා ගන්න ඕනේ. එතකොට සමහර යුනිවර්සිටීස් වල නම් ඒ ළමයින්ට ඇක්සස් දීලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට යුනිවර්සිටි ඊමේල් එකකින් ලොග් වුණාම ජර්නල්ස් ආටිකල්ස් කියවන්න පුළුවන්. ඒ හේතුව යුනිවර්සිටීස් ඒගොල්ලන් එක ලින්ක් වෙලා ඉන්න නිසා. right එහෙම නැති ඕපන් ඇක්සස් කියන කැටගරි එකේ අපි යනවා නම් ඔයා නම් ඔයා ලියලා ඔයාගේ එක පබ්ලිෂ් කරනවා නම් ඔයා ගෙවන්න ඕනේ. එතකොට කියවන කය ඔයා කියවනවා නම් අපි දුමුක වෙන කෙනෙක් කියවනවා කියලා ඔයා පබ්ලිෂ් කරපු එක ඔයා ගෙවලා නම් තියෙන්නේ ඔයාට කියවන්න පුළුවන්. ඒ ඕපන් ඇක්සස් කියන කැටගරි එක. හයිබ්‍රිඩ් ඒවාක් තියෙනවා. right ඔය දෙක මික්ස් වෙච්ච ඒවා තියෙනවා. සබ්ස්ක්‍රිප්ෂන් බේස්ඩ් ඒවා තියෙනවා. ඉන්ඩිවිජුවල් පේ එකක් ලයිබ්‍රරි එකක් වගේ ඔයා සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්නවා කාලෙකට අරන් කියනවා. right එතකොට රීඩර් කෙනෙක්ට අර පේමන්ට් එකක් නැතිව ඇක්සස් කරන්න බෑ. ඔය වගේ ජර්නල් ටයිප්ස් තියෙනවා. ප්‍රිඩේටරි ජර්නල්ස් අපි කතා කරා කේ සතියේ එක තමයි ඩේන්ජර් සෝන් එක. right හරි පරිස්සම් වෙන්න ඕන එක. අද තිබිලා හෙට නැති වෙන ජර්නල්ස් තියෙන්න පුළුවන්. එතකොට එහෙම බෑ. ඔයගලන්ට දැන් තේරෙනවා වොලියුම් නම්බර් එකක්, ඉෂුව නම්බර් එකක් එක්ක තමයි ජර්නල්ස් එන්නේ. එහෙනම් මේක දිගින් දිගටම පැවතීගෙන යන්න ඕනේ. right fast peer review එහෙම ඒවා වෙන්නේ නැහැ. පැය 48න් කරන්න බෑ මේ වැඩ. right retraction policy එකක් නැහැ. ඔයා ආටිකල් එක යවුවට පස්සේ ඔයාට ආයි මේක එපා කියලා ගන්න විදිහක් නැත්තම් fake editorial boards නමක් කිසිම එකක් නැතිව එහෙම නැහැ. journals වල editorial board එක කියන එක හරි ප්‍රසිද්ධ වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට යුනිවර්සිටිස් හා සම්බන්ධ මේ famous characters තමයි ඉන්නේ. හරි. අනික ඔය මේ ස්කෑම් ඊමේල්ස් එහෙම එනවා හරියට ජර්නල්ස් වලින්. right? දැන් ඔයගොල්ලෝ සමහරට මේ ආශ්‍රිත දේවල් හොයන්න ගත්තාම දැන් ඔයගොල්ලොත් ඔය Google Scholar එහෙම බලන්න ගත්තාම ඔයගලන්ටත් මේල්ස් එන්න පටන් ගනී. right? ඒවා ඇවිල්ලා ස්කෑම් ඊමේල්ස්. මොකක් හරි dear doctor කියලා ඔය වැරදි නමක් දාලා එහෙම එනවා. හරි? හැමතිස්සෙම link එකක් ක්ලික් කරන්න කලින් right? think check ඔය දෙකම කරන්න. submit කරනකොටත් එහෙමයි. right ඒක ඉතින් අපිට බලන්න පුළුවන් ඒකේ පබ්ලිෂ් වෙලා තියෙන කලින් පබ්ලිෂ් වුණ ආටිකල්ස් බලලා right සිතා ටූල්ස් තියෙන ඒ වගේම බලලා අපිට තීරණයක් ගන්න පුළුවන්. හොඳම දේ ඔයගොල්ලෝ මුලින්ම වතාවට නම් දන්න කෙනෙක්ගෙන් අහන එක මේ ජර්නල් එක හොඳද කියලා අහන එක හොඳම දේ. තව දෙයක් තමයි ජර්නල්ස් වල දැනගන්න ඕනේ මේ ඉන්ඩෙක්ස් ජර්නල්ස් and non-index journals කියන ඒවා. right index journals non-index journals index journals කියන්නේ ළමයි right reputable right curated database Scopus Web of Science තව තියෙනවා CINAHL PubMed ඒ වගේ ප්‍රසිද්ධ සහ හොඳ search engine නැත්නම් database වල
තියෙන ජර්නල්ස් තමයි ඉන්ඩෙක්ස් ජර්නල්ස් කියලා කියන්නේ. non indexed කියන්නේ ඒ වගේ මේජර් ඩේටාබේස් එකක ජර්නල් එක ලිස්ට් වෙලා නැහැ. දැන් උදාහරණයක් අපි ගමුකෝ. අපි හිතමුකෝ තියෙනවා මේ Journal of Traditional Chinese Medicine. ඒක Web of Science කියන database එකේ තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙනවා. I can එක index journal එකක්. ඒ වගේ database එකක තියෙනවා. Right? Elsewhere. එයාලගේ තියෙනවා. කියන්නේ මේවා හොඳයි. එහෙම නැති ඒවා තියෙනවා ළමයි non index journals. එතකොට ඒගොල්ලෝ ඒ වගේ ප්‍රසිද්ධ major database එකක list වෙලා නැහැ. එතකොට index journal එකක publish වෙලා තියෙනවා කියන්නේ හොඳයි. credibility එක වැඩි, academic promotion එකකට count වෙනවා. මේවට ළමයි මේ academic field එකේ ඔයාලා scholarship එකක් ඉල්ලන්න යනවා නම් එහෙනම් publication වලට ලකුණු තියෙනවා. right? article. ඒවත් index journal එකක publish වෙලා තියෙනවා නම් ලකුණු වැඩි. right? credibility එක වැඩි. academic promotion එකක් වුණත් හිතන්නකෝ ඔයා probation lecturer ඉඳලා lecturer වගේ එකකට යනවා නම් සාමාන්‍යයෙන් publication කීයක් තියෙනවද බලනවා. ඒවෙන් index journal වල publish වෙලා තියෙන articles මොනවද කියලා බලනවා. right? ඒ articles වලත් බලනවා. දැන් අර අපි study type කිව්වේ case series ද නිකන් systematic review ද right? නැත්නම් clinical trials කරලාද නැත්නම් RCT randomized control trials කරලාද ඒ වගේ බලලා මෙහෙට ලකුණු දෙනවා. හරි. ඒකට ඉන්ඩෙක්ස් කියන ඒවා හොඳයි non indexed ඒවත් තියෙනවා. right. අර නිකන් ඉන්ඩෙක්ස්ඩ් කියන එක ළමයි Netflix එකේ මූවි එකක් වගේ තමයි. දැන් ඔයගොල්ලෝ Netflix බලනවනේ right? මූවි එක හොඳයි. හැබැයි දැන් හිතන්නකො non indexed කියන එක නිකන් අර YouTube එකේ වීඩියෝ එකක් self published එකක් වගේ තමයි. අර අදාළ බැඳිලා ආයතනයක් වගේ කියන්නේ නැහැ වගේ. right? Netflix එකේ එකක් බලනකොට Netflix එනම් purchase කළා මිනිස්සු Netflix HBO එහෙම වෙනම ඒවා pay කරලා අරගෙන ඒ වගේ බලනවනේ නේ. YouTube ප්‍රීමියම් එක අරනකොට නිකන් normally ඔයා ගෙවන්න ඕනේ advertisement නැති වෙන එකනේ ප්‍රීමියම් එක වෙන්නේ නේද? මේ නැතුව access නැතිවීමක් නැහැනේ. තමයි වෙනස. right? ඉන්ඩෙක්ස්ඩ් එකක් හොඳයි. right? ඒකේ දෙකේ වෙනස අර වගේ. Netflix එකේ එකක් බලනවා නිකන් ඉන්ඩෙක්ස් ජර්නල් එක බලනවා වගේ. Netflix එක නිකන් අර database එක වගේ තමයි මේකට එනකොට. Scopus එක නිකන් Netflix එක වගේ. ඒකේ ඇතුලේ තියෙන Netflix එක ඇතුලේ තියෙන movie එකක් නිකන් අර database එකක් ඇතුලේ තියෙන journal එකක් වගේ. හැබැයි අපි YouTube පැත්තට ආවොත් එහෙම you get plenty of channels, plenty of මොනවද මේ videos. ඒවා self published. කොහෙටවත් බැඳිලා නැහැ. right. ඊළඟට major indexing databases. ලොකුම හතර තමයි Web of Science, Scopus, PubMed මං කිව්වා right? නැත්නම් Medline, Google Scholar. මේ හතර තමයි major indexing databases. එතකොට මේ වගේ අපි articles ගන්න ඕනේ. දැන් මේක දැනගෙන ඉන්න එක වැදගත් ළමයි systematic reviews කියලා අපි කතා කරේ. right? studies තියෙනවා systematic reviews. ඔයා අලුතින් study එකක් කරන්නේ නැහැ. ඔයා මීට කලින් කෙරුණ studies තෝරගන්නවා. ඒ තෝරගන්නෙත් ඉබේ නෙමෙයි, ඔහේ නෙමෙයි, right? ඒ studies තෝරගන්නේ මම මෙතන type කරන්නම්. ඔයා මුලින්ම research question එකක් බලන්න පේනව නේද? මම type කරනවා. highlight කියලා මම type කරන්න. right? එතකොට ඔයා මුලින්ම research question එකක් හදා ගන්නවා. ඒක තමයි first step එක. මේ research question එක හදනකොට අපිට PICO criteria කියලා එකක් පාවිච්චි කරන්න පුළුවන්. right? evidence based වැඩ කරනකොට අපි මේක පාවිච්චි කරනවා. P කියන්නේ ළමයි population, I කියන්නේ intervention, C කියන්නේ comparison, O stands for outcome. අපිට මෙහෙම research question එකක් හදාගෙන අපි ඊට පස්සේ right අපි හිතනවා හරි මම බලන්නේ මම මගේ research එකෙන් බලන්නේ මෙන්න මේ population එකේ. අදාළ population එක අපි හිතමුකෝ ක්‍රිසොෆීනියා තියෙන population එකක් කියලා. right? තියෙන population එකේ medication adherence එක. ඒගොල්ලෝ කොච්චරක් හොඳට බෙහෙත් ගන්න එකට adhere වෙලා ඉන්නවද කියන එක. right? එතකොට intervention එක තමයි මම intervention එක විදිහට පාවිච්චි කරන්නේ
ෆැමිලි එක ඉන්වෝල්ව් වෙනවද? කියන්නේ පවුලේ අය ලෙඩේ ගැන දැනුවත් වෙලා ඒගොල්ලෝ මේකට උදව් කරනවද? කම්පැරිසන් එක තමයි එහෙම නැතිව no family support. outcome එක medication adherence enhance වෙනවා. වැඩි වෙනවා. හරි. මෙන්න මේ වගේ එකක් හොයාගෙන ඊට පස්සේ අපි මේකට keywords දාගන්නවා. right. එතකොට keywords විදිහට මම පාවිච්චි කරනවා. ඔයගලන්ට articles හොයනකොට මේකත් මේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. ලියන්න පාවිච්චි කරනකොට schizophrenia, medication adherence, family involvement ඔය වගේ keywords පාවිච්චි කරලා මම search කරනවා. right. මේවත් search කරනකොට O and කියලා පාවිච්චි කරනවා සහ මේකට තියනවා ළමයි boolean operators කියලා කතාවක්. දැන් නම් AI තියෙන නිසා ආටිකල්ස් තෝරගන්න ලේසි. නමුත් මේක තමයි ස්ටෑන්ඩඩ් විදිහ මේක කරන්න ඕනේ. හරි. තව එහෙම කරලා ආටිකල්ස් හොයාගෙන right systematic reviews කියලා දෙයක් මිනිස්සු කරනවා. ඔලස්ලා කරනවා. මේවෙන් කරන්නේ ඊට කලින් වෙච්ච ස්ටඩීස් තියෙන්නේ. prior studies right prior studies evaluate කරනවා. ඒවා රිවීව් කරනවා. ඒක තමයි වෙන්නේ. හැබැයි සිස්ටමැටිකලි තමයි රිවීව් කරන්නේ. හරි. එතකොට මෙන්න මේ වගේ තැනකදී මෙහෙම දෙයක් කරන අවස්ථාවකදී මෙන්න මේක දැනගෙන ඉන්න එක වැදගත්. මොකද ඔයා මේ ගන්න ස්ටඩීස්, මෙතන ගන්න මේ ස්ටඩීස්, මේ හොයලා ගන්න ඒවා ඔහේ ඉන්ඩෙක්ස් නැති ජර්නල් හැමතැනීම ගන්න අවශ්‍ය නැහැ. ඔයා පැහැදිලිව ඔයාගේ මෙතඩොලොජි එකේ කියන්න පුළුවන්. right? මම පාවිච්චි කරේ මේ databases අතර. right? ඒවැ තියෙන peer reviewed index journals වල publish වෙච්ච articles තමයි ගත්තේ. right? මෙන්න මෙහෙම කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක් වෙනකොට දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝ රිසර්ච් එක කරනකොට ආටිකල්ස් කියවන්න යනවා. එතකොට සිස්ටමැටික් රිවිව් එකක් හම්බ වෙනවා. එතනදී බලන්න ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන මෙන්න මේ වගේ මේජර් databases ද කියලා. මේවා මේජර් databases. right? දැන් Web of Science ගත්තාම Clarivate Analytics එක හරි පරණම එකක්. right? අනික මේවා අර citations එහෙම ගත්තාම සෑහෙන තියෙනවා ළමයි වැටිලා ගොඩාක් කාලයක් තිස්සේ. Scopus Elsewhere right? ඒක user friendly. PubMed free මේක gold standard එකක් විදිහට ගන්න පුළුවන් biomedical and life sciences වලට medicine related ඒවට biomedical හරි ඒ වගේ. Google Scholar කියන එකේ ගොඩාක් තියෙනවා ළමයි. මේකේ HR එකක් තියෙනවා, management තියෙනවා, arts තියෙනවා. හැබැයි මේකේ මේ predatory journals පවා තියෙන පුළුවන් less selective. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඕන එකක් Google Scholar එකේ හොයාගන්න පුළුවන්. මේවා less selective ටිකක් තියෙනවා. හැබැයි අපි මේකත් නොබලා ඉන්නේ නැහැ. හරි. ඒතකොට ඔයගොල්ලන්ට තෝරගන්නකොට කියන්න පුළුවන් articles. right. databases වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ තැන්වලට. හරි ඊළඟට මේ impact factor. දැන් ඔයගොල්ලෝ index numbers නැත්නම් index journals කියන එක දන්නවා. databases කියන එක දන්නවා. journal එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. journal වල එන volume කියන්නේ issue කියන්නේ මොකක්ද කියලා දන්නවා. තව එකක් තමයි මේ field එකේ එන තව වචනයක් තමයි impact factor කියන එක. right? මේක ටිකක් අර මතභේදාත්මක metric එකක්. controversial metric එකක්. right? ඒ කියන්නේ දැන් අපි definition එක ගත්තොත් එහෙම impact factor කියන එක තීරණය වෙන්නේ paper එකකට වැටෙන citation ගාන. right? ඒ article එකක් publish වෙලා අවුරුදු දෙකක් ඇතුළත ඒකේ වැටෙන citation ගාන අනුව තමයි impact factor කියන එක තීරණය කරන්නේ. මේක calculate කරන විදිහ ඒක දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. right? කොහොම හරි citation හා සම්බන්ධ දෙයක්. right? ඒ ජර්නල් එකේ මේක පබ්ලිෂ් වෙලා අවුරුදු දෙකක් විතර කොච්චරක් citation එකද? citation කියන්නේ තව කෙනෙක් මේක refer කරනවා. තව කෙනෙක් මේකේ තොරතුරු පාවිච්චි කරනවා. එහෙන් පාවිච්චි කරන්නේ හොඳ තොරතුරු තියනවා නන්නේ. right?
එහෙම පාවිච්චි කරන එක හොඳයි. ඒ හින්දා ඉම්පැක්ට් ෆැක්ට් එක වැඩි. ඉම්පැක්ට් ෆැක්ට් එක වැඩි වෙනවා ජර්නල් එක. රයිට්. ඒක ටිකක් අර මතභේදාත්මක දෙයක්. මේක හොඳයිද නැද්ද කියන එක ඉම්පැක්ට් ෆැක්ට් එක විතරක් බලන එක. ඊට පස්සේ බලමු කොහොමද ඉම්පැක්ට් ෆැක්ට් එක හොයාගන්නේ කියන එක. රයිට්. සාමාන්‍යයෙන් ඒක මේ අපි සෝස් එකට ජර්නල් එකට ගියාට පස්සේ ඒකේ සයිටේෂන් රිපෝට් එක වෙනම බලා ගන්නත් පුළුවන්. හරි හොඳ ජර්නල් එක නම් ඒ ටික ඔක්කොම ඒගොල්ලන්ගේ ජර්නල් එකේ වෙබ් පේජ් එකේ තියෙන ඉම්පැක්ට් ෆැක්ට් එක කීයද කියලා. හරි නැත්නම් මේ Clarivate Master Journal List කියලා එකක් තියෙනවා. මේවා ෆ්‍රී රයිට්. ඒකේ අපි ජර්නල් එකේ නම දාලා බැලුවාම ඒකේ අපිට ඉම්පැක්ට් ෆැක්ට් එක කීයද ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. රයිට්. ෆේක් ඒවත් තියෙනවා හින්දා බලන්න මේ වගේ මේ Clarivate එකේ අපිට ජර්නල් එක සර්ච් කරලා නම දාලා සර්ච් කරලා ඉම්පැක්ට් ෆැක්ට් එක බලා ගන්නත් පුළුවන්. right දැන් අපි තුමුකෝ ස්නේචර් කියන ජර්නල් එක කියලා JCR එකේ ඒකේ ඉම්පැක්ට් ෆැක්ට් එක 64.8 ලු. මෙයා මේ Q1 නැත්තම් හොඳම රේන්ජ් එකේ එකක්. right right ඊළඟට ජර්නල් මෙට්‍රික්ස් ශිමාගෝ සයිට්ස්කෝ ශිමාගෝ කියන්නේ තව එකක් ළමයි ඒකෙත් අපිට බලන්න පුළුවන්. ඒකේ සාමාන්‍යයෙන් ඉන්නේ Q1 Q2 Q3 Q4 කියන රේන්ජ් එකේ ඒ විදිහට මේවා වෙලා right ඔයගොල්ලෝ මේවා අහලා තියාගන්න ශිමාගෝ කිව්වහම මොකද්ද ඉම්පැක්ට් ෆැක්ටර් එක කිව්වම මොකද්ද ඉන්ඩෙක්ස් ජර්නල්ස් කියන්නේ මොනවද කියලා අර කනට ඇහිලා තියාගන්න. ඔයගොල්ලෝ ජර්නල් එකක් හොයාගන්න වගේ දෙයකට යනවා නම් මීට කලින් පබ්ලිෂ් කරලා එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ගෙන් අහලා උදව් ගන්න. හැබැයි දැනගෙන ඉන්න මෙහෙම එකක් කියනකොට. හරි රයිට් මේ වචන දන්නේ නැතුව ඉන්න එපා. එතකොට රයිට් ජර්නල් එකක් හොයා ගන්නවා නම් දැන් හොරි එකක් හොයා ගන්නවා නම් එකක් තමයි මුලින්ම කියවන්න ඔයාගේ ජර්නල් එකේ aims and scope කියලා ඒගොල්ලන්ගේ page එකක් තියෙනවා. රයිට් අරමුණ මොකක්ද ස්කෝප් එක මොකක්ද කියලා. ඒගොල්ලෝ හැමතිස්සෙම ඔයා ආටිකල් එකක් කියවුවට පස්සේ බලන්නේ හිතන්නකෝ දැන් එක ජර්නල් එකක් තියෙනවා. ඒගොල්ලෝ ඒ ජර්නල් එක ඩෙඩිකේට් කරලා තියෙන්නේ herbs right පැලෑටි ආශ්‍රිත ඖෂධ right ඖෂධ වලට තමයි වල මේ ඒ ඖෂධ වලට අදාළව නව ඉනෝවේෂන්ස් වෙන්න පුළුවන් ඉෆෙක්ටිව්නස් වෙන්න පුළුවන් ඒව බලන්න තමයි ඒ ජර්නල් එක වෙන් කරලා තියෙන්නේ. ඒකේ නමත් අපි හිතමුකෝ Journal of Herbal Medicine කියලා. International Journal of Herbal Medicine තමයි නම. right උදාහරණයක් කියන්නේ එහෙම වෙයි සමහර විට right කොට ඒක ඒගොල්ලෝ ඩෙඩිකේට් කරලා තියෙන්නම හර්බ්ස් ගැන ස්ටඩි කරන්න. ඉනෝවේෂන් වෙන්න පුළුවන්. නැත්නම් මේ වෙනකන් තිබ්බේව ක්ලිනිකල් ට්‍රයල්ස් වෙන්න පුළුවන්. සිස්ටමැටික් වෙන්න පුළුවන්. මොකක් වුණත් හර්බ්ස් වෙන්න ඕනේ. අන්න ඒක කියවලා බලන්න. දැන් ඕගොල්ලන්ගේ එක නියුට්‍රිෂන් එකක් වෙලා ඒක ගිහින් අරගොල්ලන්ගේ එකේ පබ්ලිෂ් කරන්න කිව්වට ඒගොල්ලන්ගේ ස්කෝප් එකට ගැලපෙන්නේ නැත්තම් ඒගොල්ලන්ගේ අරමුණට අදාළ වෙන්නේ නැත්තම් ඒක ඒගොල්ලෝ ඕගොල්ලන්ගේ ආටිකල් එක ඒක පබ්ලිෂ් කරගන්නේ නැහැ. කොට මයික්‍රෝ වලට අදාළ වෙන මේවා තියෙනවා. ඒවත් අපි හිතමු සමහරට ඇන්ටිබයොටික්ස් වලට අදාළ වෙන මේවා තියෙන එහෙම ජර්නල්ස් ගොඩාක්වත් දැන් වෙන වෙලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේම මේ aims and scope හදන් ඉන්නවා. right එතකොට ඒකට අදාළ ඒවා හොයා ගන්න ඕනේ. impact fact එක බලන්නත් පුළුවන්. quartile බලන්නත් පුළුවන්. university requirement එක බලන්න එකට අනුව. හොඳ ඉම්පැක්ට් ෆැක්ට් එකක් තියෙන එක පබ්ලිෂ් කරන්නත් පුළුවන්. නැත්නම් හිමාකෝ එකෙන් බලලා ක්වොටයිල්ස් හොඳයි නම් බලන්න පබ්ලිෂ් කරන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් Q3 එක වගේ පබ්ලිෂ් කරගන්න පුළුවන් නම් දැනට හොඳයි. ඊළඟට peer reviewed කියලා බලන්න. peer review speed එක බලන්න. ඒක බලන්නේ ළමයි මුලින්ම සබ්මිට් කරපු date එකයි accept කරපු date එකයි. බලන්න ආටිකල්ස් වල දැක ගන්න පුළුවන් submitted date review date accepted date කියලා. ඒව අතර බලන්න මාසයක්වත් gap එක තියනවාද කියලා. එහෙම නැතුව පොඩි කාලයක් තුල වෙච්ච එකක් නම් first decision එක හරි පොඩි කාලෙකින් ආපු එකක් නම් right peer review වෙලා ඒ කියන්නේ ඒක right සැක සහිත දෙයක් කියන එක. ඊට open access නම් අනිවාර්යෙන් cost එක බලන්න. right ඔයාගේ budget එක ඇතුලේ තියෙනවද කීයක්ද ගෙවන්න ඕනේ publish කරන්න. indexද කියලා බලන්න. non indexද කියලා බලන්න. master journal list එකේ තියෙනවද කියලා ඕනනම් බලන්නත් පුළුවන්. සමහර විට මේ හැම එකටම අදාළ නොවෙන්න පුළුවන්. right quartile බලන එක impact fact එක බලන්න අවශ්‍ය නොවෙන්න පුළුවන්. index බලන එක සමහරට index නැති එකක් වෙන්නත් පුළුවන්. right ඒ වගේ
බලන්න මේ ටික බලන්න. කොහොමත් ස්කෝප් එක ජර්නල් එකේ ඒගොල්ලන්ගේ අරමුණ මොකද්ද? ඒගොල්ලෝ මේ ජර්නල් එක පවත්වාගෙන යන්න මොන වගේව පබ්ලිෂ් කරන්නද? මේ ටික කියවලා අරගෙන පාඩ ගැලපෙන ඒවා තමයි පබ්ලිෂ් කරන්න යන්න ඕන. අපිට ඕන එක ඕන එකක් දාන්න බෑ. හරි. රයිට්. ප්‍රශ්න තියෙනවද තැනට වෙනකම්? ප්‍රශ්න තියෙනවද? දැන් නිකන් ආටිකල් එකක් ජර්නල් එකකින් තෝරගන්නවා ජර්නල් එක ආටිකල් එකක් පබ්ලිෂ් කරන්නේ මොකද්ද ජර්නල් එකක් හොඳද කියලා බලාගන්නේ මොනවද රයිට් එහෙම අදහසක් ආවද ඉන්ඩෙක්ස් කියන්නේ ඉම්පැක්ට් කියන්නේ කතා කරන්නේ නැහැ නේ ළමයි ප්‍රශ්න නැද්ද නෑ කියලා තමයි මං එහෙනම් කරන් යනවා හරි රයිට් ඔයාලන්ට ඇහෙනව නේද එහෙනම් මැඩම් රයිට් හරි. එතකොට දැන් මේ academic search enginesම තියෙනවා Google එකත් තියෙනවා. right Google එකේ Google Scholar කියලා වෙනම එකක් තියෙනවා. දැන් නම් ළමයි Google එකේ නිකන් Chrome එකේ type කරත් scholarly articles දෙන්න කියලා ටක් ගාලා list out වෙලා එනවා. link එකත් එක්කම එනවා. right ලේසි. නමුත් අර දැන් මම අර කිව්ව systematic review කියන කතාවේදී articles miss වෙන්න බෑ. full articles ගන්න ඕනේ. එකෙන් හරියන මේවා තෝරගන්න ඕනේ. ඒ වගේ තියෙනවා. එතකොට මේවා මේ කාල සීමාව රේන්ජ් එක ඇඩ්ජස්ට් කරලා එහෙම ගන්න පුළුවන්. හරි එතකොට Google Scholar එක හොඳයි. ඔයගලන්ටත් පාවිච්චි කරන්න මම රෙකමන්ඩ් කරනවා ඔයගලන්ගේ රිසර්ච් කරනකොට අර මේ broad quick searches සහ මේ ගොඩාක් රේන්ජ් එක ඒවා එනවා. right සෑහෙන්න එනවා. කොට පළවෙනි එක කරනකොට කියවන එක වැඩි වෙන්න සහ අර හරියටම ටාගටඩ් ඒවා හොයාගන්න බැරි වුණොත් අමාරුව නැවටෙන්න Google Scholar එකම බලන එක හොඳයි. Scopus නැත්නම් Web of Science වගේ සාමාන්‍ය ගොඩක් systematic reviews එහෙම හොයන්න හොඳයි. ඒකට advanced filtering system එකකුත් යනවා. author, affiliation, year ඒ වගේ. අරක ලේසි Google Scholar එක. PubMed එක හොඳයි medicine related ඒවට. right ඊට පස්සේ ෆිසික්ස් මැත්ස් වලට අදාළ ඒවා ඔයගලන්ට ඕනේ නැහනේ. Google Scholar එක දැනට පාවිච්චි කරන්න පුළුවන්. right ඒක ලේසි. සහ Google කොහමත් Chrome එකේ එහෙම ටයිප් කරාමත් Google එකේ Google Scholar links ටිකත් එයා දෙනවා. right හරි. ඊළඟට search operators. හරිම හොයලා ගන්න නම් right මේ එකක් තමයි මේ ටයිප් කරන වචන. ඒක හරියට බලපානවා. right search ඔයා පාවිච්චි කරන වචන ටික ඔයා වැඩිතියට ස්පෙලිං කරනවද ස්පෙල් කරනවද ඔයා හරියටම මේ මේවා කරනවද කීවර්ඩ්ස් ටික දානවද අන්න ඒ වගේ මැෂින් ලැන්ග්වේජ් එකනේ දැන් නම් අර AI තියෙන නිසා ඇත්තට මෙච්චර ස්ට්‍රික්ට් අවශ්‍ය නැහැ ටයිප් කරාම කරෙක්ට් වෙලත් ඇවිල්ලා ගොඩක් එනවා නමුත් ඇත්තටම බලනවා නම් අර කීවර්ඩ්ස් දාලා මං කලින් කිව්වා වගේ බූලියන් ඔපරේටර්ස් දාලා එහෙම තමයි හොයන්න ඕනේ දැන් එහෙම ඔයගලන්ට ඇත්තට හොයන්න අමාරු නෑ දැන් එනවා right සාමාන්‍ය රිසර්ච් එකක් ඔයාලගේ ලෙවල් එකේ රිසර්ච් එකක් ලියාගන්න Google Scholar එකේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ හොයන්න සර්ච් කරන්න ටයිප් කරනවා වගේම ටයිප් කරන එක ප්‍රමාණවත් right නැත්තම් මේ and or not වගේ ඒවා දාලා සර්ච් කරන්න ඕනේ මේ බලන්න breast cancer මේ එක්සැම්පල් එකක් මොන breast cancer තමයි බලන්නේ right brackets ඇතුලේ MESH and
ඒ කියන්නේ මේකක් තියෙන්න ඕනේ, මේකක් තියෙන්න ඕනේ, කීමෝതെරපි කියන එකක් තියෙන්න ඕනේ. right? methodology කියන එක මේ තියෙන්නේ. title or abstract එකේ තියෙන්න ඕනේ. not mice. ඒ කියන්නේ මීයන්ට කරපු ඒවා වෙන්න බෑ. all fields ඔය වගේ. right? එතකොට මෙන්න මේ ටිකක් තියෙන මේකක් තියෙන මේක නොවන ඒවා ටික ෆිල්ටර් වෙලා එනවා. හරි. ඊළඟ එක. affiliation එකක් කියන්නේ මොකද්ද? affiliation එකක් කියන්නේ මොකද්ද? දැන් ඔයා රිසර්ච් එකක් කළා පබ්ලිෂ් කරාම authors-ලාගේ නම් යටින් ඒගොල්ලෝ affiliate කරලා ඒගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නේ කොයි කොයි ඉන්ස්ටිටියුට් වලටද කොයි කොයි ඕගනයිසේෂන් වලටද කියලා යටින් තියෙනවා. right? ඒකත් හොඳ දෙයක්. ඒකත් ඒ ආටිකල්ස් වල හොඳ credibility එක ඒවා හොඳ ආටිකල්ස්ද කියලා හොයාගන්න පුළුවන් දෙයක්. දැන් හිතන්නකෝ reputable university එකක් affiliate වෙච්ච ප්‍රොෆෙසර් කෙනෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි ඉන්නවා. right? එතකොට ඒ ආටිකල් එක එයා නිකන් ෆීල්ඩ් එකේ ප්‍රසිද්ධ කෙනෙක්. නැත්තම් හොඳ යුනිවර්සිටි එක ඇෆිලියේට් වෙලා ඉන්න කෙනෙක්. ඒකත් හොඳ එකක් බලා ගන්න. එතකොට ඒකෙන් තේරෙනවා ඒ රිසර්ච් එකට හොඳ රිසෝසස් හම්බෙලා තියෙනවා. හොඳ මෙන්ටර්ෂිප් එකක් හම්බෙලා තියෙනවා කියන එක. සහ අනිත් එක ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි. right? ඒවත් අදාළ වෙනවා ඇෆිලියේෂන් කියන ඒවට. ඒ කියන්නේ ඒක සමහරට යුනිවර්සිටි එකට අයිති වෙන්න පුළුවන්. මේවත් තියෙනවා ළමයි කියන්නේ දැන් ඕගලන්ට නම් නැහැ. අපි ඩිස්ක්ලේම් මේ ක්ලේම් කරන්න ඕන. right? ඇක්නොලෙජ්මන්ට් දෙන්න ඕනේ. conflicts of interest කියලා කියන්නේ. ඒවා තියෙනවනේ. ෆන්ඩින් තියෙනවා නම් ඒවා හරියට පැහැදිලිව කියන්න ඕනේ. කොයි ආයතනයේ කොයි කොටස් වලටද ෆන්ඩ් කරේ. right? ඒ වගේ. ඒකට ඇෆිලියේෂන් කියන්නේ කොයි ආයතනයට සම්බන්ධයිද කරේ කියන එක ඒක වැදගත්. right? දැන් හිතන්නකෝ හාවර්ඩ් එකට ඇෆිලියේට් වෙච්ච ප්‍රොෆෙසර් කෙනෙක් කරපු එකක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ ඔළුවටම ටිකක් එනවනේ නේද? හොඳ ඇති. මෙහෙමයි කියලා. right? අන්න ඒ වගේ. right? affiliation එකක් ලියනකොට ඒකත් දැන් ඔයගොල්ලෝ ලියනවා නම් ලියන්න විදිහක් තියෙනවා. යුනිවර්සිටි ලැබ් එක නිව්යෝක් එහෙම ලියන්නේ නැහැ. හරි ෆෝමැට් එක තමයි ඩිපාර්ට්මන්ට් එක දාන එක, ඊට පස්සේ ෆැකල්ටි එක මොකක්ද කියලා දාන එක, ඊට පස්සේ යුනිවර්සිටි එක, ඊට පස්සේ යුනිවර්සිටි එකේ ඇඩ්‍රස් එක දැම්මේ බලන්න. Department of Chemistry, Faculty of Science, University of Cape Town, Stellenbosch, 7701 South Africa. සමහර අය ඉන්න affiliations එකකට වඩා ගොඩක් තියෙනවා. සමහර ප්‍රොෆෙසර්ස්ලා ඉන්න ඒගොල්ලෝ යුනිවර්සිටි එකටත් affiliate, hospital එකටත් affiliate සමහර වෙලාවට. නැත්නම් ලොකු laboratory එකටත් affiliate. අර එහෙම වෙලාවක මේ බලන්න Department of Genetics, Harvard Medical School, Boston, USA. දෙවෙනි affiliation එක 2 කියලා අපි දානවා. right? Broad Institute of MIT and Harvard, Cambridge, USA. right? එතකොට රූල් එකක් විදිහට මතක තියාගන්න හරි නම ඩිපාර්ට්මන්ට් එකේ හරි නම ඊළඟට යුනිවර්සිටි එකේ ලීගල් චාර්ටර් එක පෝස්ටල් කෝඩ් එක අන්න ඒ වගේ ඒවා හරියට දාන එක. සාමාන්‍යයෙන් දැන් මේ වගේ ඇෆිලියේෂන් කියන ඒවා ආටිකල් එක සබ්මිට් කරනකොට හොඳ ජර්නල් එකකට ඇෆිලියේෂන් කියන ඒවා අපි මෙහෙම හිත දාන්න ඕනේ නැහැ. එයාලා අර මේ ඔක්කොම ටික ෆිල් කරන්න ඔන්ලයින් ඉල්ලනවා. මේක දාන්න. සමහරට අපි යුනිවර්සිටි එක දානකොට reputed right යුනිවර්සිටි එකක් නම් ඒගොල්ලන්ගේ ලිස්ට් එකේ එන යුනිවර්සිටි එකක් නම් එයා නම ඔටෝ කැප්චර් කරලා ඇඩ්‍රස් කොහෙද තියෙන්නේ ඔක්කොම ටික ජෙනරේට් කරනවා. right? දැන් ඔක්කොම සිස්ටම් එකත් ඔන්ලයින් කරනකොට ඒකත් ඒ සිස්ටම් එකට හැදිලා තියෙන ලියලා යවන්න හැම අවශ්‍ය නැහැ. ඔටෝ ඩිටෙක්ට් කර ගන්නවා. ඊළඟට ඊමේල් ඇඩ්‍රස් දාන එක. right? ඔයගොල්ලෝ ආටිකල්ස් වල දැකලා ඇති. දැන් මේ ආටිකල්ස් ළමයි මම කිව්වනේ අර සමහර ඒවා ගෙවලා ගන්න ඕනේ කියලා. එහෙම ගෙවලා ගන්න අවශ්‍ය නැති විදිහත් තියෙනවා. right? ගොඩක් වෙලාවට මේ ආටිකල් වල දාලා තිනවා correspondence email එකක්. ඒ කියන්නේ කවුරු හරි කතා කරන්න අපිට කමියුනිකේට් කරන්න පුළුවන්. ඒ ආටිකල් එකට ලියන්න අදාළ වෙච්ච රිසර්ච් කෙනෙක්ගේ ඊමේල් එකක් තියෙනවා දාලා. right? ඒකෙන් අපිට අහන්න පුළුවන් මේ රිසර්ච් එකට අදාළ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. right? ඒගොල්ලෝ data set එක රිවිව් කරනවා නම් ඒ data වල ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. ඒ වගේ ඊළඟට ඒගොල්ලෝ මොකක් හරි tool එකක් පාවිච්චි කරලා තියෙනවා නම් ඒගොල්ලෝම හදපු එකක් ඒක අපිට ඉල්ල ගන්න පුළුවන්. ආටිකල් එක ඉල්ල ගන්න පුළුවන්. ඔන්න ඒ වගේ වැඩ කරන්න පුළුවන්. right? ඒකයි ඊමේල් ඇඩ්‍රස් එකක් දාලා තියෙන එක ගොඩක් වෙලාවට personal email එකකට වඩා ළමයි institutional email එකක්.
කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලට Gmail එකකුත් තියෙනවා, ඔයාලට යුනිවර්සිටි එකකින් දීපු email එකකුත් තියෙනවා. මේ වැඩ වලදී ඔයාගේ personal email එක නෙමෙයි පාවිච්චි කරන්නේ, institutional email එක. right. අනිත් ඉන්ටරෙස්ටිං කතාව තමයි මේ ෆීල්ඩ් එකේ තියෙන මේ OC ID කියන එක. right. OC ID. OC ID එකක් කියන්නේ right. ඔයාට 16 digits. right. ඔයා රිසර්ච් ටිකට කරන කෙනෙක් නම් right. ඔයාට මෙහෙම digits 16ක identifier number එකක් හම්බ වෙනවා. මේ number එකත් ළමයි right නිකන් ඔයාගේ නම Facebook එකේ search කරා වගේ තමයි මේ number එක OC ID එකේ අපි search කරාම මේ OC ID org මෙන්න මේ website එකේ search කරාම ඔයා affiliate වෙලා තියෙන්නේ කොහාටද ඔයාගේ මීට කලින් තියෙන publication මොනවාද මේ ඔක්කොම විස්තර ටික access කරන්න පුළුවන්. එතකොට මේ OC ID කියන එකත් right මේක නේ හරියට phone number එකක් වගේ. phone number එක දාලා හදපු account එකක් වගේ. right මේ number එකත් ගොඩක් වෙලාවට ඉල්ලනවා. අනිවාර්යෙන් ඉල්ලනවා. එතකොට publish කරනකොට article එකක් මේ OC ID number එක දාලා තමයි submit කරන කෙනා submit කරන්න ඕනේ. නැත්නම් එකක් හදාගන්න කෙනා ඒ වෙලාවට. right OC ID. සහ මම මෙතන දාලා නැහැ ළමයි. අනිත් හරි ප්‍රසිද්ධ එකක් තමයි දැන් ඔය ඔයගොල්ලෝ අපි දන්නවනේ අපි Facebook පාවිච්චි කරනවා. right Instagram තියෙනවා. මේ වගේ රිසර්ච් කමියුනිටි එකේ පාවිච්චි වෙන යුනික් එකක් තමයි ResearchGate කියන්නේ. ResearchGate. right ResearchGate. ඉන්න මම ඔයාලට පෙන්නන්න. මේ ResearchGate එකත් හරහා right ඔයාලට අර Facebook එකේ වගේ තමයි ඔයගොල්ලෝ මේ ෆලෝ කරන්නේ. right ෆලෝ කරන්න පුළුවන්. ඔයාලා වෙන අය ෆලෝ කරනවා, ටීම්ස් හදා ගන්නවා. ළඟට මෙසේජ් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ ResearchGate ප්‍රොෆයිල් එකක් තියෙන කොටත් එහෙම කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මේවා පාවිච්චි කරන්නේ for academic purpose only. right ResearchGate ඉන්න. දැන් මගේ ස්ක්‍රීන් එක වලට පේනව නේද? පේනවා මැඩම්. නෑ මැඩම්. හරි. දැන් එන්න ඕනේ. දැන් පේනවද? නෑ මැඩම්. නෑ මම. නෑ නෑ. right. දැන් හරිනේ? දැන් හරි. right. හරි. දැන් මේ තියෙන ResearchGate කියන එක right? දැන් මේ මගේ account එක. කොට ඔයාලගේ නම right? ඊට පස්සේ academic qualifications ටික දාලා මේ රිසර්ච් මේකේ දැන් අරක ඔයගලන්ට ලයික්ස් කමෙන්ට්ස් වටනවා වගේ මේ සයිටේෂන් 6ක් කියන්නේ ඔයාට ඔයාගේ ඒවා 6 පාරක් සයිට් වෙලා තියෙනවා කියන එක. So ඔයාට H index එකක් හම්බෙනවා, research interest score එකක් ඔයාට හම්බෙනවා. ඒකේ වෙන් වෙලා පේනවා ඔයා articles කීයක් publish කරලා තියෙනවද, conference papers කීයක් publish වෙලා තියෙනවද, අර ඔයාගේ post කරන්න ඔයා photo ඒ වගේ දාලා තියෙනවා. ඔයත් එක්ක සම්බන්ධ වෙච්ච අනිත් අය කවුද? ඒ ආටිකල් එක මෙතන බලන්න පුළුවන්. ඔයා පබ්ලිෂ් කරපු එකක් නම්. පේනවද? හ්ම්. මේ මගේ එකක්. ඊට අපි ෆුල් ආටිකල්ස් බලමුකෝ. ඔයගොල්ලෝ දැන්ට ඒවා. දැන් මේ බලන්න. මේක තමයි නම. ඊට පස්සේ මේ DOI නම්බර් එකක් හම්බෙනවා. මාත් එක්ක හිටපො අනිත් authors ලාගේ නම් පෙන්නනවා. ඒකේ citation කීයක් වැටිලාද කියලා පෙන්නනවා. right? මේ වෙනල් ළමයි citation Facebook එකේ like comment එනවා වගේ එන්නේ නැහැ. එහෙම එනවනම් shock. එච්චර එහෙම එන්නේ නැහැ. හරි? මේ බලන්න address for correspondence. කවුද correspondence කියලා ඒ අදාළ කෙනාගේ email එක. එයාගේ affiliation එක කොහෙද තියෙන්නේ. right? මේ බලන්න DOI. මේ බලන්න OC ID numbers කට්ටියගෙම.
OKIDs වැටෙනවා. පේනවද? right? එතකොට මේක ඇවිල්ලා scientific community එක නැත්තම් රිසර්ච් community එක අතර පාවිච්චි වෙන අර ඔයගලන්ගේ මොකද social media වගේම අපි පාවිච්චි කරන අනිත් social media platform වගේම තියෙන platform එක. වෙනස තියෙන්නේ මේකේ right? publish කරන්නේ ඒවා full professional research වලට අදාළ ඒවා විතරයි. දැන් මේ අපි නම් තාම පොඩිනේ අපි මෙයාගේ බලමුකෝ මේ මගේ සුපර්වයිසර් කෙනෙක්ගේ. දැන් මේ බලන්න එයාගේ රිසර්ච් ඉන්ට්‍රස්ට් ස්කෝර් එක 92,321 citations තියෙනවා 1,52,095ක් right එයා ප්‍රොෆෙසර් කෙනෙක් behavioral addiction ගැන Nottingham Trent University දැන් බලන්න එයා රිසර්ච් 2,263ක් කරලා right කොට එයාගේ ඔක්කොම ටික පේනවා අපි මෙයාගේ ස්ටැට්ස් වලට ගියොත් right මේ බලන්න මේ මේකේ ඉන්න මෙම්බර්ස්ලා හැමෝටම වඩා 99%කට වඩා එයා ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. පේනවද? මේක එයාගේ top cited වැඩිපුරම cite වෙලා තියෙන රිසර්ච් එක මේක. වගේ ගොඩක් බලන්න ඒකේ citation කීයද 5163ක්. ඒක බලලා තියෙන්නේ the fear of COVID-19 scale development and initial validation. right? COVID-19 එකට ආපු fear එකට scale එකක් develop කරලා. මොකද එයාගේ field එක behavioral science. පේනවද ළමයි? හරි. right ඊළඟට Google Scholar එකත් මම පෙන්නන්න. මෙතන තමයි මේ විදිහට තමයි ඔයගලන්ට පේනවනේ ස්ක්‍රීන් එක. පැහැදිලිව ඇහිලා ඔක්කොම ටික පේනව නේද? Google Scholar කියලා. ඔව් මැඩම්. පේනවනේ alright. දැන් මෙතන නම් ළමයි නිකන් නේ සර්ච් කරන්න පුළුවන්. ඔයාලට ඕන එක සර්ච් කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ මට ඕනේ කියලා academic performance of students who engage in sports. ඒ වගේ අපි දැම්මහම මේ දැන් ඔයගොල්ලෝ මේවැ typing errors spelling errors ආවොත් ඒගොල්ලෝ correct කරන්න යටින් එනවා right මේ බලන්න මෙතන දැන් සාමාන්‍යයෙන් පෙන්වන්නේ 2017 එකකුත් පෙන්නලා 22 එකකුත් තියෙනවා අපිට මෙතනින් range එක custom කරගන්න පුළුවන් අපිට අලුත් මේ ඕන නම් 2015 2026 කියලා අපි දානවා right search කරාම ඔන්න ඒ range එකේ විතරක් කියව එනවා එතකොට ඔයගලන්ට තියෙන්නේ මේ article එකක් මෙහෙම open කරා මේ ආටිකල් එක කියෙව්වා. right? කොහොමද ඔයාලට ඒක සම්බන්ධ වෙන්නේ? මොනවද ඒකේ තියෙන්නේ? right? දැන් මේ ආටිකල් එක full එක නෑ ළමයි නේ full එක නෑ. එතකොට මේ access through your organization කියලා වැටෙනවා. right? organization එක හරහා access කරන්න කියලා වැටෙනවා. එහෙම නැතිනම් purchase කරන්න වෙනවා මේවා. right? එහෙම වෙනවා. ඒකට මේ වගේ වෙලාවක අපිට මෙන්න මේ DOI කියන නම්බර් එක මේ තියෙන්නේ. මෙන්න මේක copy කරලා iHub කියලා එකක් තියෙනවා. ඒකේ ගොඩක් වෙලාවට right DOI එක දැම්මහම ආටිකල් එක දෙනවා. ගොඩක් වෙලාවට. නැති දෙන්නේ නැති ඒවාත් තියෙනවා.
දැක්කනේ? දැන් අතනින් ඕපන් වුන්නේ නැහැ. මේ වගේ මෙහෙම එකකුත් තියෙනවා. right? ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේකට එන්නේ නැති එකක් තියෙනවා. එතකොට ඉතින් මේ ඒක අවශ්‍යම නම් අපි ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් මේ වගේ ඇක්සස් කරන්න පුළුවන් ආටිකල්ස් ගොඩාක් තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලමු ළමයි අපි මේකේ තියෙන ෆීචර්ස් right. දැන් මේක ඇඩ්වර්ටයිස්මන්ට්ස් එහෙම යනවා. දැන් බලන්න මේක එල්ස්වයර් එක. ඒ කියන්නේ හොඳ ආටිකල් එකක්. හොඳ ජර්නල් හොඳ මේ සෝරි ඩේටාබේස් එකක ගිය හොඳ එකක් ඉන්ඩෙක්ස්ඩ් එකක් මේක. දැන් මේකේ ජර්නල් හෝම් පේජ් එක තියෙනවා. right article in press මේ තියෙන site this article in press. දැන් මේ ආටිකල් එක වෙනස් එකක් මේක ඔයගොල්ලන්ට පේනලා හරියන්නේ නැහැ. දැන් මේක. alright මේ බලන්න. The Lancet එකේ එකක්. right volume 308 issue එක 98 9836 page numbers 37 ඉඳන් 43. මේ බලන්න publish වෙලා තියෙන 2012 ජුලි 7. right ඊට පස්සේ මොකද්ද journal එක මේක The Lancet කියලා මෙන්න වැත්තේ. right The Lancet කියලා මෙන්න වැත්තේ. නැත්තම් අපිට මේගොල්ලෝගෙන් බලපුවම මේක සයිට් කරන්නේ කොහොමද කියලා එයාලා කියනවා අපිට. right එකත් බලන්න පුළුවන්. ඒකේ එහෙම එකක් නැහැ. ඒක සයිට් කරන්න දෙන්නේ මේ විදිහට. නේද? ඔන්න මෙන්ඩලි එකට ඉම්පෝර්ට් කරන්නත් පුළුවන්. හරි. දැන් මේ තියෙන MyPip එකෙන් මම සයිට් කරලා තියෙන ඒවා ළමයි. මගේ යන ප්‍රොජෙක්ට්ස් වල. right? මේ බලන ආටිකල් පබ්ලිෂ් වෙන විදිහ. මේ APA ෆෝමැට් එකෙන්. ඒවත් ඔයාලට තෝරගන්න පුළුවන්. right? ඔයගලන්ට තියෙන්නේ APA ෆෝමැට් එකෙන්ම තමයි. දැන් අර affiliation කියන කතාව අපි මේකේ බලමු. මේ බලන්න මෙන්න මේ කේරන් බානෙට් කියන author කෙනෙක් ඉන්නවා. එයාගේ affiliations තමයි A කියන එකෙන් තියෙන්න ඕනේ. A කියන එක යටතේ තියෙන්න ඕනේ. මේ බලනවා affiliation note එක. A Quality Safety and Informatics Research Group, Population Health Sciences Division, University of Dundee, Dundee, UK. ඒක තමයි යාගේ affiliation එක. ඉතින් B දෙවෙනි තැන තව එක්කෙනෙක් ඉන්නවා. Institute of Health and Wellbeing, General Practice and Primary Care, University of Glasgow, Glasgow, UK. මෙන්න මේ විදිහට affiliation. ඒ බලන්න correspondence එක්කෙනාට තමයි මේ දාලා තියෙන්නේ email address එකක්. right මේ තියෙන්නේ. right ඒක කෙලින්ම email එක open වුණා. right ඕක තමයි දැනගෙන ඉන්න ඕන. දැන් මේ බලන්න මේකේ article matrix පෙන්නනවා. citation ගොඩාක් තියෙන එකක්. right හරි. අකනේ දෙගොල්ලන්ගේ affiliations දාලා තියෙන විදිහ. දැන් මේ example එකක් මේ ජේන් ස්මිත් මෙහෙම දාලා 1 කියන්නේ මේක. මේ තරුව දාලා තියෙන්නේ corresponding authors current affiliation may be listed separately. මේ වගේ වෙන මේවත් දාලා තියෙනවා. right? කොහොම වුණත් දාන විදිය බලන්න මේ department එක university එක ඉලිවලකට අර country එක අන්තිමට එන්න. right. ඒවත් එක පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් නැහැ ළමයි. දැන් අර මං කිව්වා වගේ සිස්ටම් එකට තමයි දාන්න තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒවා ඔටෝ ඩිටෙක්ට් කරගන්නවා. right. keywords and author order. keywords සාමාන්‍යයෙන් 5 4 6 වගේ තමයි keywords කියන ඒවා දාන්නේ. keywords දාන්නේ හොයාගන්න ලේසි. right. දැන් මේවා දැන් බලන්න keywords දානවා study of things. කිසිම අදහසක් එන්නේ නැහනේ.
එහෙම නෙමෙයි keywords කියනවා හරි targeted වෙන්න ඕනේ. දැන් අර මං කලින් කිව්වේ right? අර ක්‍රිසොෆීනියා එක. වට ඒක keywords ගත්තේ මොකද්ද? ක්‍රිසොෆීනියා, family involvement ඒ වගේ. දැන් මේ බලන්න renewable energy, solar, PV, policy, developing countries අන්න ඒ වගේ ඔයාට අවශ්‍ය මොනවද කියන එකට අදාළ keywords ටික හරි targeted විදිහට දාන්න ඕන. ඊට පස්සේ author order. සාමාන්‍යයෙන් ළමයි මේ author order එක දාන්නෙත් නිකන් නෙමෙයි. අර මුලින්ම නම තියෙන කෙනා තමයි එක්ස්පෙරිමන්ට් එක කරේ නැත්නම් මුළු draft එක ලිව්වේ. හරි අදහස එයාගේ. කොහොම හරි වැඩිපුර එකක් තියෙනවා. corresponding author විදිහට දාන කෙනා සාමාන්‍ය senior researcher කෙනෙක් වෙන්න ඕනේ. සමහරට අදහස පොඩි කෙනෙක්ගේ වෙන්න පුළුවන්. BSc එකක් තියෙන ළමයෙක්ගේ වෙන්න පුළුවන්. හැබැයි පිටිපස්සට එන අය සීනියර් කරෙස්පොන්ඩන්ට්ස් එහෙම දාන කෙනා සීනියර් රිසර්චර් කෙනෙක්. එයාටත් එක්ක කතා කරලා රිවිව් එක හැන්ඩල් කරන්න පුළුවන් කෙනා වෙන්න ඕනේ. හරි? so last author ගොඩක් වෙලාවට principal investigator. right? ලැබ් එකක PI, ඔයාගේ ඉන්න සුපර්වයිසර්, ඒ වගේ කෙනෙක් තමයි ඕඩර් එකේ අන්තිමට ඉන්නේ. මුලින්ම ඉන්නේ අදහස හරි draft එක ලිව්වේ ඒ වගේ අය. right. ඔය ටික තමයි එතකොට keywords and author order ගැන දැනගන්න ඕනේ. ඒවත් ඉතුමතයට දාන්න author order එකෙත් තියෙනවා කතාවක්. right. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් අපි break එකකට යමු. ප්‍රශ්න තියෙනවද ළමයි? හරි. එහෙනම් 15 minutes break එකක් අරගෙන ඉන්න. අපි break එකෙන් පස්සේ right මේ ටික මේ මොකද්ද මේ letter to journal editor කියන එක කතා කරලා abstract එක ලියන්නේ කොහොමද කියන එක බලලා abstract right examples කියවලා බලන්න.
හරි නේද ළමයි? අපි එහෙනම් ඊතුරු කොටසත් පටන් ගමු. ඇවිල්ලා නේද ඉන්නේ? ඔව් මැඩම්. right හරි. abstract එකක් right? abstract එකක් කියන්නේ මොකක්ද කියන එක. abstract එක කියන්නේ ළමයි මේ ඔයාගේ මුළු පේපර් එකේම right? මුළු රිසර්ච් ආටිකල් එකේම අපි හිතමු එක වචන 20000ක එකක් කියලා වචන 30000ක එකක් කියලා ඔය මුළු එකේම තියෙන සමරි එක වචන 150ක් හෝ 250කින් වගේ කියනවා entire paper මුළු පේපර් එකේම සමරි එක තමයි හරිද ඇත්තටම වෙන්න ඕනේ ඔයාගේ abstract එක කියවුවාම right reader කෙනෙක්ට මේකේ තියෙන මොකක්ද කියලා දැනගන්න කීමේ ඔළුවට යන්න ඕනේ. අර කන්ක්ලූෂන් එක අපි කිව්වේ ඒකේ ගොඩක් ෆයින්ඩින්ග්ස් ට ફોකස් වෙන්නේ. ඇබ්ස්ට්‍රැක්ට් එකේ ඒ වගේ සයිටේෂන් දැන් කන්ක්ලූෂන් එකේ අපි සයිටේෂන් තිබ්බා. ඊට පස්සේ ඩිස්කෂන් එකේ මොනවා හරි සමරිස් තියෙනවා නම් ඒවා තිබ්බා. මේකේ එහෙම කිසිම කතාවක් නැහැ. ඒ වගේ ඒවා අපි තියන්න යන්නේ නැහැ. right introduction එක sentences දෙකයි. objective එක තනි sentence එකයි. methodology එක one sentence. ඊට පස්සේ results right ඔය ඔක්කොම ටික වචන 250ක් උඩරම 300ක් වෙනකොට ඉවර කරනවා. right. මම මේ පෙන්නනම් උඹලන්ට abstracts කීපයක්. right. දැන් මේ බලන්න මේ රිසර්ච් එකේ abstract එක. දැන් මේකේ මේ බලන්න background එක දැන් මේකේ topic එක තියෙන්නේ epidemiology of multimorbidity and implications for healthcare research and medical education cross sectional study multimorbidity කියන්නේ ළමයි එකවර ලෙඩ කිහිපයක් තියෙන එක right ඒකේ බලපෑම ඒකේ එපිඩෙමියොලොජි එක තමයි බලන්නේ එතකොට බලන්න දැන් බලන්න මේ background එක sentences දෙකයි බලන්න long term disorders are the main challenge right facing දැන් මේකේ කියන long term disorders තියෙන එක ලොකු challenge එකක්. ඊට පස්සේ අපි ඒ හින්දා මෙන්න මෙහෙම multimorbidity එක බැලුවා. දැන් මේගොල්ලන්ගේ objective කියලා වෙනම sentence එකක් නැහැ. objective එකත් ඒකේ හින්දා මෙතන අගටම දාලා. දැන් බලන්න කරපු method එක ඔන්න ඔයාලගේ වගේ cross sectional study එකක් කරාලු 40 morbidities ගත්තලු right? ඊට පස්සේ මිනිස්සු register වුණාලු from a database of right cases 40ක් අරන් තිනවා 17,51,841ක් මිනිස්සු ඉන්න database එකකින් ලොකු එකක් හරි ඒකනේ ඒකට එච්චර citation ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ 314ක් medical practices in Scotland මාර්තු 2007 මාර්තු වෙනකොට තිබ්බ ඔක්කොම ටික අරගෙන ඊට පස්සේ data analyze කරාලු morbidity disorder type sex age socio economic status එහෙම බලලා multimorbidity කියන එක define කරේ දෙකක් හෝ දෙකකට වැඩි ප්‍රමාණයක් ලෙඩ තියෙන එක කියනවා. දැන් බලන්න මේ methodology එක 2 3 sentences. findings කියනවා. මේන්ම findings ටික තමයි කියන්නේ. කින් කියනවා 42.2% patients ලට 1 or more comorbidities තිබ්බලු. එකක් හරි එකකට වැඩිය තිබුණා අනිවාර්යෙන්. ඊට පස්සේ 23.2ක් multimorbid. ඒ කියන්නේ දෙකක් හෝ දෙකකට වැඩිපුර තියෙනවලු. මේ වගේ වැදගත්ම තොරතුරු ටික හරිම කෙටියෙන් මේ එක සෙන්ටෙන්ස් එකකින් කියවලා අවසාන ඉන්ටර්ප්‍රිටේෂන් එක නැත්නම් කන්ක්ලූෂන් එක ලියලා ඉවර කරනවා. right මේක තමයි ඇබ්ස්ට්‍රැක්ට් එක කියන්නේ.
මේ බලන්න. ඒක දැන් ස්ට්‍රක්චර්ඩ් එකක්. කලින් එක කඩලා තියෙන්නේ. දැන් මේක එහෙම කඩලා නැහැ. right? ඔක්කොම ටික එකට ලියලා තියෙන්නේ. කියන්නේ background, methodology, results කියලා කඩලා නැහැ. එකට ලියලා තියෙන්නේ. නමුත් ඒ අදාළ ඔක්කොම ටික තියෙනවා. right? multi mobility කියන එකේ definition එක ලිව්වා. ඉස්සේ පොඩි background එකක් ගැන ලිව්වා. ඇයි කරන්න කියලා ලිව්වා. methodology එක ලිව්වා. right? ඒ විදිහට. දැන් බලන්න abstract වල types තියෙනවා. right? කොට අර අපි කලින් බැලුවා වගේ සමහර abstract වීම ළමයි headers. කියන්නේ මෙහෙම background එක method result conclusion කියලා කඩලා ලියනවා. ගොඩක් වෙලාවට medical නැත්නම් clinical journals වල මේ structure එක පාවිච්චි කරනවා. සමහර ඒවා තියෙනවා unstructured. ඒ අර අපි දෙවෙනියට බලපු එක. එක paragraph එකයි. ගොඩක් වෙලාවට humanities physics වගේ subject වල තමයි එහෙම යන්නේ. හැබැයි දැන් ඔබ දැක්ක අපි බැලුවේ දෙකම science related, medicine related දෙකක්, medical journals දෙක. එතකොට ඒකෙත් වර්ග දෙකම තිබුණා. right? ඊළඟට graphical abstract. සමහර ඒවා තියෙනවා ළමයි එක visual summary එකක් දානවා. ඒ මොකද සමහර journal වල එක mandatory. මේ ගොඩාක් වෙලාවට එහෙම නෑ මේ වගේ වචනෙන් කියවන ඒවා තමයි තියෙන්නේ. right? එතකොට structured ඒවා ගොඩක් වෙලාවට ඉල්ලන්නේ analysis of internal medicine වගේ. unstructured ඒවාට example දීලා තියෙනවා. ඔයගලන්ට දැන් මේක unstructured එක. abstract කියලා ලිව්වා. කදිකට ලියන් ගියා. අපි කල් දෙවෙනියට බලමු තමයි. ඒක ස්ට්‍රක්චර්ඩ් එකක්. ඒක කොටස් වලට කඩලා තියෙනවා. හරිනේ. ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් එක තමයි ළමයි මේ IMRAD ස්ට්‍රක්චර් කියන එක. ඒකේ වෙන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක. ඇයි කියලා මුලින්ම ලියනවා. methods right introduction එක කියන්නේ ඇයි මේක කරන්නේ. right මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා මේක බලන්න ඕනේ. එච්චරයි. methods කොහොමද කරන්නේ? එකත් හරි සරලවම cross sectional එකක් ගන්නවා. ඒකට මෙච්චරක් මිනිස්සු ගන්නවා. මේ method එකෙන් මිනිස්සු ටික collect කරගන්නවා. data ටික මෙහෙම analyze කරනවා. ඔය ටික විතරක් ලියනවා. results මේන්ම findings ටික. මේ population එකේ මෙච්චරකට මෙහෙමයි, මෙච්චරකට මෙහෙමයි, මෙච්චරක් මිනිස්සු හිටියා, මේගොල්ලන්ට මෙහෙම වුණා, මේගොල්ලන්ට මෙහෙම වුණා කියලා results ටික ලියනවා. discussion conclusion. ඒකෙන් මොකක්ද මෙතනින් එහාට වෙන්නේ කියන එකත් ලියුවා. right? මේක අපි ලියන්නේ සාමාන්‍යයෙන් අපි මේක ලියන්නේ ළමයි පේපර් එක ඉවරුණාට පස්සේ අවසාන විදිහට තමයි අවසානයේ තමයි ලියන්නේ. හැබැයි ඔයාලා රිසර්ච් එක කරන පළවෙනි දවසේ ඉඳන්ම මගේ ඇබ්ස්ට්‍රැක්ට් එක මේක කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. මොකද ඒ ඇබ්ස්ට්‍රැක්ට් එකේ තියෙන ටික තමයි දැන් අපි ඇබ්ස්ට්‍රැක්ට් එක අවසානයේ ලිව්වට ඇත්තටම වෙන්න ඕනේ ඇබ්ස්ට්‍රැක්ට් එකේ තියෙන එක තමයි එක්ස්පෑන්ඩ් කරලා ආටිකල් එකේ ලියන්නේ. right? ඔගොල්ලෝ මුලින්ම පොඩි තැනකින් පටන් අරන්නේ මේක විහිදුවලා ලියන්නේ. ඒකට එකපාර ලොකු අදහස ඔළුවේ තියවිලා ඒක කෙටි කරන එකක් නෙමෙයි ඇත්තට වෙන්න ඕනේ. පොඩි අදහස තියන් ඒක එක්ස්පෑන්ඩ් කරන එක රිසර්ච් එකේ වෙලා තියෙන්න ඕනේ. දැන් බලන්න introduction එක 1 2 sentences වාක්‍ය 1 2 උපරිම ලිව්වා. ඒකේ තියෙන්න ඕනේ ළමයි problem එක. මොකක්ද ප්‍රශ්නේ? right? එතකොට knowledge gap එකක් තියෙනවා නේද? ලංකාවේ දැන් කියන්න පුළුවන් ලංකාවේ අපි ගන්න ප්‍රසිද්ධ අපි හැමදාම ගතපු උදාහරණ ගත්තොත් එහෙම academic performance and sport engagement. එතකොට ඕනනම් කියන්න පුළුවන් academic performance හොඳ ළමයි සහ sport engagement කියන එක රෙකමන්ඩ් කරාට මේ දෙක ලංකාවේ කොහොමද මේ කියන්නේ ස්පෝර්ට් කරන අය අතර academic performance හොඳද වගේ එකක් බලලා නැහැ ලංකාවේ. ඒ හින්දා මට දැන් බලන්න ඕනේ academic performance හොඳ ළමයි sport engagement එකක් තියනවාද කියලා. right? Fraction එකක් ලියනවා. So template එකක් හදාගෙන ඉන්න එක හරි important. right? see අර අපි කලින් නිතරම කතා වෙච්ච අර කැත භාෂාව ලියන්නේ water pollution is bad, sport engagement is good. ඒ වගේ ඒවා අපි ලියන්නේ නෑ ළමයි. right? දැන් අතන අපි ගත්තොත් අපේ උදාහරණේ academic performance was found to be excellent or found to be satisfactory among the students who engage in sports අන්න ඒ වගේ තමයි පාවිච්චි කරන භාෂාව right this is writing method එක what you did key materials දැන් අර අතන methodology එකේ ඔයගොල්ලෝ මොනවා හරි පාවිච්චි කරා නම්
ස්ටෑන්ඩඩ් ටූල් එකක් right question එකක්. ඒ question එක ගැන සඳහන් වෙන්න ඕන. අපි මේකට මෙහෙම question එකක් පාවිච්චි කරා. ඒකේ ප්‍රශ්න මෙච්චරක් දීපා. එතකොට ස්කෝර් කරන විදිහ එහෙම ලියන්න ඕනේද? එච්චර විස්තර අවශ්‍ය නැහැ. වචන 300න් ඔක්කොම ලියන්න ඕනනේ. right? අපිට මෙහෙම එකක් කරා. හැබැයි sections ගැන අපිට කියන්න පුළුවන්. ඒකේ sections තුනක් තියෙනවා. පළවෙනි එක demographic, දෙවෙනි එක මේක, තුන්වෙනි එක මේක. අන්න ඒ වගේ අපිට කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ P values සමහර වෙලාවට සමහරු කියනවා P means important statistical values ටික දාන්න කියලා. සමහරු කියනවා එහෙම important statistical values අවශ්‍ය නැහැ. stat values අයින් කරන්න කියලා. ඒක journal එකකින් journal එකට වෙනස් වෙනවා. ඔයාලගේ thesis එක ලියනකොට මගේ recommend එක important එක. MP එක මෙච්චර තමයි සැලකුවේ. මේකත් එක confidence interval එකක් ආවනම් right CI ඒ වගේ abbreviations පාවිච්චි කරලා ලියන්න. CI equals මොකද්ද? right 95%. ඒ වගේ ඉම්පෝර්ටන්ට්ම ටික දක්වන්න පුළුවන්. ඉස කන්ක්ලූෂන් එක හරි ඉම්පැක්ට් එක ලියන එක එකත් one sentence ළමයි ඊට වඩා වැඩි කරන්නේ නැහැ. right දැන් මේ abstract වලට examples දීලා තිනවා. අපි අර හැමදාම වගේ හරි නැති එකක් මුලින් බලලා ඊට පස්සේ හොඳ එක අන බලන්න bad එක. This paper talks about solar cells. හරිම කැතයිනේ. එහෙම කියන්න. We made some new materials. They were tested. Results were good. This could help renewable energy. ඔහම abstract ලියන්නේ අපි මේක ටෙස්ට් කරා මේක ආවා මෙහෙම එකක් ආවා. good. ඔහම කියන්නේ. right? කොතන වුණත් කියන එක හරි to the point. precise වෙන්න ඕනේ. දැන් බලන්න මේක. Solar cells degrade rapidly in humidity. ආර්ද්‍රවතාවය වැඩි අවස්ථාවල solar cells වැඩි වෙනවා. right? එහෙනම් method එක we encapsulated methyl ammonium lead iodide films with 2D fluorinated graphene FG layer. එක තමයි කරපු වැඩේ. Results fluorinated FG can fluorinated graphene coating increase device lifetime by 500%. කියන්නේ 500කින් lifetime එක වැඩි කරාලු සෙල් එක එකෙන් cover කරාම. තව කියනවා from 100 hours to 600 hours at 60% RH. RH කියන්නේ humidity එකමයි හරි. මොකක්ද අපි මට මතක නෑ RH මොකටද stand වෙන්නේ කියලා somehow it's humidity. power conversion efficiency මෙහෙම වැඩි වුණාලු. දැන් මට මේ කියන්න ඕනුනේ බලන්න ප්‍රශ්නේ තනි වාක්‍යයෙන් කිව්ව හරියම පැහැදිලි මොකක්ද ප්‍රශ්නේ කියන එක කලේ මොකක්ද කියන එක හරියම පැහැදිලි මේක කෝට් කරා right ඊට පස්සේ results හරියම පැහැදිලි කොච්චරකින්ද වැඩි වුනේ ඒක hours වලිනුත් කිව්වා humidity එකනේ දැන් බලපාන්නේ humidity කීයද කියලාත් කිව්වා so power conversion efficiency එකක් දෙනවා percentage එකක් විදිහට ඒක unquoted එකත් එක්ක compare කරලා දෙනවා right කෙටියෙන්ම කිව්වා conclusion එක FG encapsulation කියන්නේ FG එක cover කරනවා නම් සෙල් එක ඒක humidity එක stable කරනවා කියන එක. perovskites. right? එතකොට දැන් මේ solar panels ගැන කතාව. solar cells ගැන කතාවක්. සෙල් එක lifetime එක වැඩි කරගන්න ආර්ද්‍රතාවය නැත් හෙතමනේනේ. මොනවද මේ අවකාශයේනේ atmosphere එකේ. humidity කියන්නේ ආර්ද්‍රතාවය. කියන්නේ අපි මේ ඉන්න අවකාශයේ තියෙන හෙතමනේ. උනහම බැටරි සෙල් එක සවුත්තු වෙන. ඒකට මොකද කරේ? කරාට පස්සේ මොකද උනේ? හරි පැහැදිලි percentage values hours වලින් කොච්චරක් වැඩි වුණාද ඒ කරන එක හොඳද right ප්‍රශ්නේ මොකක්ද කියන ඒවා හරිය කෙටියෙන් දුන්නා. දැන් මම මේ මුලින්ම පොඩි practical example එකක් දැම්මේ. අරව ටිකක් විස්තරාත්මකයි ළමයි. දැන් මේක ටිකක් අර පුංචි කාලේ කරන science experiment එකක් වගේ හිතන්නකො බැටරියක් ටක් ගාලා සවුත්තු වෙනවා. වෙන්න හේතුව පරිසරයේ ආර්ද්‍රතාවය වැඩි නිසා. ඒකට වටේ ගාන හොඳ එකක් ඕගොල්ලෝ encapsulate කරගන්න ඕන එකක් හොයාගන්න. එක තමයි ෆ්ලොරිනේටඩ් ග්‍රැෆීන් කියන එක. ඒක ඕගොල්ලෝ ගානක කෝට් කරලා බලනවා. බලනවා හරි ලයිෆ් ටයිම් එක වැඩි වුණාද? වැඩි වුණා. වැඩි වුණ පර්සන්ටේජ් එක මොකක්ද? වැඩි වුණ අවර්ස් ගාන කොහමද? සහ කුමන තත්ත්වයටද මේක සිද්ධ වුනේ? ඒ වගේ. right හරි පැහැදිලි. එතකොට ඒ ප්‍රැක්ටිකල් එක. දැන් තව එක්සැම්පල් එකක් මේගොල්ලෝ අරන් තියෙනවා.
හරි. දැන් මේ සෝෂල් සයන්ස් පැත්තට එකක් ඒත් අපි නිකන් බලමු කොවිඩ් පැන්ඩමික් එකත් එක්ක වෙච්ච වැඩේ. දැන් මේකේ තියෙන්නේ we studied online learning during COVID. COVID කාලේ online learning ගැන ඉගෙන ගත්තලු. ඊට පස්සේ many students were happy ගොඩක් අය සතුටුයිලු. ඒ හින්දා අපි change recommend කරනවලු changes. කියන්නේ online learning ගැන ගොඩක් මේ online ඉගෙන ගන්න හම්බ වෙච්ච කෙන ගොඩක් ශිෂ්‍යෝ සතුටුයි. ඒ හින්දා අපි ඒක change කරන්න කියලා කියනවා. ඒක හරියන්නේ නැහැ. right? ඔයගලන්ටත් අදාළ උදාහරණයක් දැන් බලන්න හොඳ එකක් ලියන විදිහ. The COVID-19 pandemic forced rapid transition to online learning. COVID-19 pandemic එක ආපු නිසා online learning කියන එකට මිනිස්සුන්ට යන්න සිද්ධ වුණා. forced වුණා. එහෙම අපිට කරන්න සුද්ධ වුණා. දැන් මෙතඩොලොජි එක කියනවා. මික්ස් මෙතඩ් සර්වේ එකක්. දැන් ඔයගොල්ලෝ දන්නවා මික්ස් මෙතඩ්ස් කියන්නේ මොනවද කියලා. ක්වොන්ටිටේටිව් ක්වොලිටේටිව් දෙකම තියෙනවා. මික්ස් වෙච්ච සර්වේ එකක් කරලා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා 1200ක් අතරේ කවදා ඉඳන්ද 2020 අප්‍රේල් ඉඳන් ජූනි වෙනකම් මාස 3 ඇතුළත අපි ඇනලයිස් කරාලු ඒගොල්ලෝ ඇනලයිස් කරාලු ඇකඩමික් සෙල්ෆ් එෆිකසි කොහොමද කියලා. ඔන්න දැන් රිසල්ට්ස් කියනවා. quantitative results. right? mix method එකක් නේ දැන් මේක. right. quantitative සංඛ්‍යාත්මක අගයක් තියලා ගන්න පුළුවන් results පෙන්නවලු. 132ක් self efficacy එක right අඩු වුණා කියලා. compared to pre-pandemic baseline. කියන්නේ ඒ කාලේ ඉගෙන ගන්න වැඩේ අවුල් වෙලා තියෙනවා. right? qualitative interviews. හැබැයි qualitative බැලුවාම 30 දෙනෙක් අතර කරලා තියෙන ඒක කිව්වලු reveal three core stressors. එකක් තමයි lack of routine. routine එකක් නැහැ. ඕන වෙලේක යන්න පුළුවන්. technological access disparities. right? technological access එකේ එක ප්‍රශ්න අපිට පහුගිය කාලේ තිබුණේ. lecture එක කරන සමහරට වැස්ස වැඩි වුණොත් ප්‍රශ්න right ඒ වගේ. so peer interaction නැති එක. right? දැන් ඔයා වැඩ කරන්නේ තනියෙන්. ඔයාට තව කෙනෙක් වැඩ කරනවා බලන්න එයා වැඩ කරන්නේ කොහොමද අපි මිනිස්සුනේ. කොට අපි motivate වෙන විදි තියෙනවා. right? අපි වැඩ කරන විදි තියෙනවා. ඒවත් එක ප්‍රශ්නේ ඒ හින්දා තමයි කියලා qualitative study එක කිව්වලු. දැන් conclusion එක කියනවා මේගොල්ලෝ. We propose the digital pedagogy triangle framework to address these gaps in post-pandemic curriculum design. දැන් බලන්න මේ ප්‍රශ්නේ විසඳලා තියෙන විදිහ ප්‍රශ්නයක් ආවා මෙහෙම online learning ගැන ඒක හොඳද කියලා බලන්න සර්වේ එකක් කරා ළමයි 1200ක් අරන් කරලා තියෙනවා කරපු කාලේ පැහැදිලිව දාලා තියෙනවා right quantitative qualitative දෙකම ගිහින් තියෙනවා ඒක දෙකටම අදාළ findings වෙනම කියලා summarize කරා abstract එකක් කියන්නේ මෙන්න මේකයි ළමයි අදාළ background එක චුට්ටක් කිව්වා ප්‍රශ්න කිව්වා හරියටම කරේ මොකක්ද කියලා තිතට කිව්වා හරියටම ඒ කිව්ව දෙයට අදාළ finding එක කිව්වා ඒ කිව්ව finding එකට අදාළ conclusion එක කිව්වා ඇයි මම මේ හැමතිස්සෙම ඒ කිව්ව එකට අදාළ ඒ කිව්ව දෙයට අදාළ ඒ කිව්ව method එකට අදාළ කියලා කියන්නේ abstract එකෙත් ළමයි surprises දාන්නේ නැහැ right ඔයා results වල කිව්ව නැති දෙයකට අදාළ conclusion එකක් ඔයාට ලියන්න බෑ ඔයාගේ එකට එකක් ඔයා කරපු method එක ඔයාගේ results වලට ගැලපෙන්න ඕනේ. ඔයාගේ results ඔයාගේ conclusion එකට ගැලපෙන්න ඕනේ. right? sorry. ඔයාගේ conclusion එක ඔයාගේ results වලට ගැලපෙන්න ඕනේ. ඔයාගේ introduction එක මත පදනම්ව තමයි ඔයාගේ methodology එක develop වෙන්නේ. ඊට පස්සේ methodology එක අනුව තමයි ඔයාගේ results ටික එන්නේ. conclusion එක ලියන්නේ results base කරගෙන. no surprises. හරි. එතකොට common abstract mistakes තමයි ළමයි කරන mistakes right එකක් තමයි ගොඩාක් දිග ඒවා ලියන එක. ඇත්තට හැමතිස්සෙම බලන්න ඕනේ guideline සමහර ඒවා වචන 300ක් ඕකේ කියනවා 250ක් කියනවා ගොඩක් වෙලාවට 250 300 තමයි යන්නේ right ඒ ගානට strictly heading වෙන්න ඕනේ. ඊට පස්සේ references දාන එක abstract එකක් reference මේ refer මේ cite කරන්නේ නැහැ ළමයි. දැන් මේ බලන්න මේ කොහෙවත් citation දාලා නැහැ abstract එකක් මේ. citation නැහැ. දැන් අපි මේක බලමු. ඒවා structured ඒවා මේ. citation නැහැ. citations නැහැ. citations තියෙනවා එතනින් පස්සේ ලියවෙන්නේ. වට මේ පේනවද? abstract එකෙන් පස්සේනේ මේ තියෙන්නේ මේ. cite කරලා 1 3 2 cite කරන විදිහ තියෙනවනේ Vancouver IEE එහෙම styles. මේක Vancouver කරලා තියෙන්නේ. right එහෙනම් එතකොට abstract එකේ citation තියන්නේ නැහැ ඊට පස්සේ abbreviations දාන්න එපා definition එක නැති ඒවා abstract එකේ
ඇබ්ස්ට්‍රැක්ට් එකේ ඩෙෆිනිෂන් නැති මේ මොනවාද abbreviations තියන්න එපා. දැන් මේක ටිකක් දිග එකක්. right? මේ බලන්න risk factor study. Global burden diseases, injuries and risk factor study කියන එක GBD global burden diseases කියන එක global burden of diseases කියන එක GBD කියලා summarize කරලා ඒක දාලා තියෙනවා මොකක්ද කියලා. abbreviations පාවිච්චි කරන්නේ එහෙම years of life lost YLL. එතනින් එහාට ඒක ආයේ පාවිච්චිත් වෙනව නෙමෙයි. එතකොට වචන පිරිමහ ගන්න පුළුවන්. පේනවද? මේ පේනවද GBD මේ? එතකොට එහෙම නොදා මෙහෙම මොකද්ද කියන එක දාන්න නැතිව ලියන්නේ සාමාන්‍යයෙන් නෙමෙයි අනිවාර්යයෙන්ම abbreviation එකක් දානවා නම් කරන්නේ දිග එක ලිව්වා වරහන් ඇතුලේ දැම්මා ඒක කරන්නේ ඒක හම්බ වෙන පළවෙනිම අවස්ථාවේ ඔයා abbreviation එක පාවිච්චි කරන පළවෙනිම ඒ වචනේ හම්බ වෙන පළවෙනිම අවස්ථාවේ දැම්ම එතනින් එහාට ඔයාලට මේ පාවිච්චි කරන්න පුළුවන්. එතනින් එහාට අර කතාව අවශ්‍ය නැහැ. දැන් මේ DALY කියන එකෙත් එයා පාවිච්චි වෙන පළවෙනිම තැන එයාගේ ඉන්ටර්ප්‍රිටේෂන් එක තියෙනවා නෙමෙයි තියෙන්නේ. disability adjusted life years DALY. එහෙම තමයි යන්නේ. හරි නේද? එතකොට abbreviations එහෙම definition එක නැතුව දෙන්න. define at first use. පළවෙනියෙන් පාවිච්චි කරන තැනදී ඒක මොකක්ද කියලා define කරන්න. vague language කිසිම අර academic නැති ඔහේ පාවිච්චි කරන language එකක් several many some මේ වගේ වචන කරන්නේ නැහැ. ඒවා numbers දාන්න. right? කීයද කියලා හරියට numbers තියන්න ඕනේ. several students identified එහෙම කියන්නේ නැහැ. 95% of the students identified. ඒ වගේ හරියට numbers එක replace වෙන්න ඕනේ. over claims revolutionary first ever ඒ වගේ අර නිකන් මේ ඔයාගේ finding එක හරි උඩ දාලා නිකන් අර ලොකුවට කියන්නෙත් නෑ. අපි කලින් කිව්වේ right? මැද මට්ටමක තියන්න. මෙහෙම එකක් මගේ finding එකෙන් ආවා. ඒ හින්දා මෙහෙම වෙනවා. වගේ තමයි කියන්නේ. ඒකත් නිකන් මේක superior එකක් revolutionary finding ඒ වගේ වචන අපි පාවිච්චි කරන්නේත් නෑ. right? ඊළඟට මේ keywords කියන එක. හරි වැදගත් ළමයි keywords කියන එක. ඔයාලගේ ආටිකල් එකේ keywords කියන එක හරි වැදගත් හේතුව. right? මේ keywords වලින් තමයි find හොයා මේ අපිට මේ අතර මේවා සිස්ටම් වැඩ කරන්නේ මේ keywords වලට. ඔගේ keyword එක type වෙනකොට ඒකට අදාළ articles ටික එන්නේ. right? එහෙනම් keywords කියන එක enter කරනක දැන් මේ දැන් එහෙම නැති වුණාට article එකක් publish කරනකොට ඒ site එකේම පෙන්නනවා ළමයි keywords දාන්න. right? keywords දාන්න කියලා පෙන්නනවා. මේ බලන්න keywords දාලා තියෙන එක. ඉන්න මගේ මේක අපෙන්න. මේ තියෙනවා. right? හරියට keywords ටික. කියන්නේ ඇත්තට තව කෙනෙක් හොයනවා නම් gaming disorder කියලා හෙව්වොත් මේ ආටිකල් එක එන්න ඕනේ. gaming addiction, video game, depression, ශ්‍රී ලංකා. මේ වගේ unique ටික දාන්න ඕනේ. කියන්නේ මේ වචනයක් type වුණොත් ඔයාගේ ආටිකල් එක recommend වෙන්න ඕනේ search කරද්දී. right? keywords පාවිච්චි කරන එකේ වැදගත්කම ඒක. ඊට පස්සේ ගොඩාක් keywords දාන්නෙත් නෑ. keywords 4ක්, 6ක්, 5ක් වගේ ප්‍රමාණයකට සීමා වෙන්න ඕනේ. අනිත් එක ටයිටල් එකේ නැති ඒවා පාවිච්චි කරන එක හොඳයි. ඔයාගේ ටයිටල් එකේ නැති වචන පාවිච්චි කරන එක keywords වලට හොඳයි. ඒකෙන් searchability එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ටයිටල් එකටම අදාළ වචන ටික දාලා දැම්මොත් එනවා. වෙන විදිහකට හෙව්වා කියලා හිතන්නකෝ කවුරු හරි search කරා කියලා. එතකොටත් ඔයාගේ එක recommend වෙනවා නම් suggest වෙන විදිහට keywords පාවිච්චි කරන්න පුළුවන්. එංගනා හිතන්න ඔයාගේ දැන් මේකම බලමුකෝ.
මේකේ තියෙන්නේ exploration of gaming addiction and depression potential crisis adolescents young adults එහෙම තියෙනවා. ඒකට ඒ වචනම ආපහු මේකේ දාන්න නැතිව right video games ගොඩක් වෙලාවට මිනිස්සු video games කියලා හොයන්න පුළුවන් depression gaming addiction ඒ වගේ ටයිටල් එකේ තිබුණා හෝ නැත අර වෙන විදිහකට සර්ච් කරනකොට පාවිච්චි කරන්න පුළුවන් වචන තමයි අපි keywords වලට දාන්නේ. එතකොට searchability එක වැඩි වෙලා ඔයාගේ ආටිකල් එක තව කෙනෙකුට recommend වෙන එක වැඩි වෙනවා. එතකොට එයා ඒක තෝරගෙන cite කරොත් එයාට citations එනවා. graphical abstracts අපි ලියන්න. ඔයගලන්ට තියන්න තියෙන්නේ වචන 300ක වගේ එකක් වෙන විදිහට. right. ඊට පස්සේ බලන්න ඔයාලා abstract එක ලිව්වට පස්සේ right ඒකේ word limit එක හරියට තියනවද? abbreviations පාවිච්චි කරා නම් ඒව පැහැදිලිව define කරලා තියනවද? result specificද? number එක p value එක සඳහන් කරලා තියනවද? right? overclaim කරලා නැද්ද? overclaim කරලා නැහැ නේද? එහෙම තියෙන්න බෑ. right? conclusion එක results වලට ගැලපෙනවද? results වල කොහේවත් ඇති conclusion එකක්ද නැත්නම් ලියලා තියෙන්නේ? right? ඊපස්සේ journal එකක් target කරනවා නම් ඒව හරියට ස්පෙල් කරලා තියනවද? common errors නිකන් ඒ වගේ spelling errors එහෙම තියන්නේ නැහැ. grammatically language spelling errors නැතිව 100% grammar correct වෙන්න ඕනේ article එක. right. right. මේක හරි interesting දෙයක්. මේ H index එක එහෙම කොහොමද තීරණය වෙන්නේ කියන එක මේ ඔයගලන්ට Google search කරලා හොයාගන්න පුළුවන්. right. මේ H index එක ඔයාගේ එකත් කියන්නේ ඔයා publish කරොත් දැන් මේ මෙයාගේ ඉන්න පෙන්නන්න. දැන් ඔයාලා ඉන්නේ ඔයාගේ supervisor ගැන විස්තර හොයන්න ඕන නම් right. ඔයාලට මේවා තමයි බලන්න තියෙන්නේ. අපි බැලුවේ right H index is 2. The early career. දැන් මගේ supervisor අපි ගත්තාම 180. රිසර්ච් ගොඩාක් කරලා තියෙනවා. right. මම තව මේ Google Scholar එකෙත් ළමයි ප්‍රොෆයිල් එකක් තියාගන්න පුළුවන්. ඒකෙත් ප්‍රොෆයිල්ස් තියෙනවා. ඉතින් ඔයාලට සර්ච් කරන්නත් පුළුවන්. ඔයාගේ ප්‍රොෆයිල් එකක් හදාගන්නත් පුළුවන්. පේනවද? කී වැටෙනවා. කී දෙනෙක් මේක සයිට් කළාද? කී දෙනෙක් මේක සයිට් කළාද? right H index එක කීයද? right. මේ Google Scholar ප්‍රොෆයිල් එකක්. පේන විදිහ. right. දැන් ඔයාලගේ මේ ආටිකල් එකක් සබ්මිට් කරාට පස්සේ right කලබල වෙන්න එපා. ඒක මුලින්ම සබ්මිට් කරාම සබ්මිටඩ් කියලා පෙන්නනවා. right අපි ලොග් වෙලා බැලුවාම සයිට් එකකින් නම් කරේ එතන සබ්මිටඩ් කියලා පෙන්නනවා. ඒ කියන්නේ එතන එඩිටෝරියල් චෙක් එකක් නිකන් ඩෙස්ක් එකේ තියෙන්නේ කියන එක වගේ. right ස්කෝප් එකට මැච් වෙන්නේ නැත්නම් ඒගොල්ලොන්ගේ අපේ ස්ටඩි ටයිප් එක right රිසර්ච් එකේ ටයිප් එක කේස් ස්ටඩි එකක්ද ඒවා ඒගොල්ලන්ට මැච් වෙන්නේ නැත්නම් එතනින්ම රිජෙක්ට් වෙන්න පුළුවන්.
ඒ තමයි සබ්මිෂන් ස්ටේට් එකේ වෙන්න පුළුවන් එක. ඊට පස්සේ මේක associate editor කෙනෙක්ට දානවා. එයා ඊට පස්සේ රිවිවර්ස්ලා දෙකක් හතරක් විතර හොයාගන්නවා. ඊට පස්සේ රිවිවර්ස්ලා වෙන වෙනම report submit කරනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන්න පුළුවන් මේක රිජෙක්ට් කරන්න කියලා. මේක ගැලපෙන්නේ නැහැ, මේක හරියන්නේ නැහැ, මේක නැත්නම් මේක quality නැහැ. එහෙම කියලා ඒගොල්ලෝ රිජෙක්ට් කරන්නත් ඉඩ තියෙනවා. සමහර විට ඒගොල්ලෝ major revision එවන්න පුළුවන්. රයිට් ලොකු වැරදි හදලා එවන්න පුළුවන්. මේක මෙහෙම හරියන්නේ නැහැ. මේක ඇක්සෙප්ට් කරන්න නම් මේජර් රිවිෂන්ස් තියෙනවා. ප්‍රධාන ලොකු වැරදි තියෙන මේ රිවිෂන්ස් තියෙනවා හදන්න කියලා. සමහර ඒවා තියෙනවා මයිනර් රිවිෂන්ස්. රයිට් ලැන්ග්වේජ් එක හදන්න. මේකට මේ ටෙස්ට් එක හරියන්නේ නැහැ. මේක මෙහෙම හදන්න. එතකොට ඇක්සෙප්ට් කරන්න පුළුවන්. ඒවා. රයිට් ඒවා තමයි රිවිවර්ස් ලගේ. ඊට පස්සේ ෆයිනල් ඩිසිෂන් එක associate editors ලගේ ඩිසිෂන් එක එනවා. ඒක ඕතට යවනවා. ඒ ඔක්කොම ටික ඕතට යවනවා. ඊට පස්සේ ඔයා ආයේ කියවලා ඔයාගේ පොයින්ට් බයි පොයින්ට් ඒවන එකෙන් කමෙන්ට් එකට හදන්න ඕනේ. ගොඩක් වෙලාවට වෙනස් කරේ කොතනද කියලා සමරි ටේබල් එකකුත් දානවා. මේක මෙහෙම හැදුවා. මේ වෙනස මෙහෙම කරා. මේක කරේ නැහැ මේ හේතුව හින්දා. ඒ වගේ. ඊයින් පස්සේ තමයි ඊළඟ ස්ටෙප් එක තමයි ෆයිනල් ඩිසිෂන් එක එන්නේ accept the reject the කියන එක. right මේක හරි වැදගත්. රිවිවර් කෙනෙක්ට ලියන එක. නැත්නම් ඇකඩමික් ජර්නල් එකකට ලියන එක. ඒ කවර් ලෙටර් එකක් එහෙම ලියන්න කියලා තියෙන්නේ. right? ඒවේ අපි මේවේ ලියන්නේ ඩියර් මේ sorry. අර යාළුවෙක්ට තියනවා වගේ එහෙම ලියන්නේ නැහැ. right? එතකොට dear editor of this journal මම මගේ රිසර්ච් එක සබ්මිට් කරනවා. ඔයාලගේ ස්කෝප් එක මම කියෙව්වා. හරි වැදගත් ස්කෝප් එක දැනගෙන ඉන්න එක. ඔයාලගේ ස්කෝප් එකත් එක්ක මගේ රිසර්ච් එකේ ඔබ්ජෙක්ටිව් එක මෙන්න මේක නිසා සහ මම මෙන්න මෙහෙම දෙයක් හොයාගත්ත නිසා. ඒක ගැලපෙනවයයි මම හිතනවා. ඉතින් ඕගොල්ලන්ට කියලා බලන්න මම මේක රෙකමන්ඩ් කරනවා. බලලා ගැලපෙනවා නම් අප්ලිකේෂන් එකකට යන්න මම ඔයාලගේ ජර්නල් එක හොඳ ප්ලැට්ෆෝම් එකක් විදිහට හිතනවා. අන්න ඔහමයි ලියුම ලියන්නේ. right? cover letter එකක් ලියන්නේ. right. එතකොට සයිටේෂන් ස්ටයිල් එක මොකක්ද කියන එක පැහැදිලිව බලන්න. සමහර විට එක ජර්නල් එකකින් එක ජර්නල් එකකට දානකොට ආයි වෙනස් කරන්න වෙනවා. එතකොට මේ වගේ වෙලාවක ඇත්තට මෙන්ඩලි හරි ලේසි. එයා සිස්ටම් එකෙන්ම අල්ලගෙන ඉන්න නිසා එයාට එකපාරම ඔක්කොම ටික මාරු කරන්න පුළුවන්. හිතන්නකෝ දැන් ආටිකල් එක 50ක් තිබුණා කියලා. ඒ 50ම මාරු කරන්න පුළුවන් මෙන්ඩලි එකෙන්. මේකෙන් දැන් මෙතන මේ සිලෙක්ට් කරලා තියෙන එක ස්ටයිල් එක APA නේ. අපි හිතමුකෝ වෙන කවුරු හරි ඉල්ලනවා කියලා හාවර්ඩ් කියලා මාරු කරාම ඒ ඔක්කොම ටික හෙම්පිටින්ම ඒ ස්ටයිල් එකට මාරු වෙනවා. right? ඒ හින්දා ඒ වගේ එකකට යන එක ලේසි. ඊළඟට ඔව් එහෙම ස්ටයිල්ස් තියෙනවා ළමයි. ගොඩක් තියෙනවා right? IEE වැන්කුවර් මෙහි බලන්නකෝ. මෙතන ලිස්ට් එක මම ඔයගලන්ට බලන්න දෙන්නම්. මේ බලන්න කොච්චර තියෙනවද කියලා. යුනිවර්සිටි වල දැන් හාවර්ඩ් ගත්තොත් යුනිවර්සිටි වලට වෙන වෙලා තියෙනවා. ඒවා තමයි පොපියුලර් වැන්කුවර්, ඔස්කෝලා කියන ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ MLA9 මොඩර්න් ලැන්ග්වේජ් 9th edition මේක ගොඩක් වෙලාවට ඔයගලන්ටත් තියෙන මේ APA7 කියන මෙන්න මේක හරි. මේකෙන් තමයි යන්න තියෙන්නේ. මේ බලන්න කොච්චර සයිට් කරන ස්ටයිල්ස් තියෙනවද කියලා. මේ හැම ස්ටයිල් එකක්ම අපි දන්නේ නැහනේ. right? අපිට මේක සිලෙක්ට් කරාට පස්සේ ඔටෝ මාරු වෙනවා. හිතන්නකෝ දැන් මේ මගේ මේක කියලා. දැන් මේක මාරු කරනවා හාවර්ඩ් කියන ස්ටයිල් එකට. මේ නම්බර්ස් ඇවිල්ලා ඔක්කොම වෙනස් වුණා. එහෙම තමයි කරන්නේ. right. දැන් මෙහෙම එකක් තියෙනවා. right. ඔයගොල්ලන්ට ලිටරේචර් පාවිච්චි කරනකොට thesis, government reports, conference proceedings එහෙම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒවා peer review නෑනේ. එතකොට ඒක නිකන් grey literature. චරම quality එකක් නැහැ. preprint කියන්නේ complete draft එකක් online මේ post කරනවා peer review එකට කලින්. pros. right. feedback අනිත් අය cite කරලා ගන්න ඒවා. කන්ෆරන්ස් ප්‍රොසීඩින්ස් සහ ජර්නල් ආටිකල්ස් ඒ අනිත් දෙක. කන්ෆරන්ස් එකක් කියන්නේ ළමයි සම්මේලනයක් නේ. සමුළුවක් වගේ සමුළුවක් වෙන්න ඕනේ. එතකොට ඒකේ තියෙන්නේ දැන් ඉන්නකෝ මම පෙන්නන වලට. දැන් මේ තියෙන ඔන්න කන්ෆරන්ස් එක.
රයිට් මෙයාලා කොන්ෆරන්ස් එකක් කරනවා මෙන්න මේ කට්ටිය මොකද ශ්‍රී ලංකන් ඇසෝසියේෂන් ඔෆ් ජීරියාට්‍රික් මෙඩිසින් රයිට් එතකොට මේගොල්ලෝ කොන්ෆරන්ස් එකක් ඔන්න කරනවා ජීරියාට්‍රික් මෙඩිසින් කියන්නේ වයසක අය ගැන ස්ටඩි කරන එක ඒගොල්ලන්ගේ 12th anniversary එකට ඇකඩමික් සෙෂන් එකක් ඒක තියෙන්නේ දැන් හෙට අනිද්දා හරි මේ දවස් දෙකේ තියෙන්නේ එතකොට දැන් මේගොල්ලෝ මේ කොන්ෆරන්ස් එක කරනකොට ඇබ්ස්ට්‍රැක්ට් ගන්න අර පොඩි කොටස් ඇබ්ස්ට්‍රැක්ට් එක ගන්න හැබැයි මේ මේකේ දාන ඇබ්ස්ට්‍රැක්ට් එක නෙමෙයි හොඳේ ලොකු රිසර්ච් ලිව්වහම ළමයි ෆයින්ඩින්ග්ස් ගොඩක් එනවනේ මේන් ආටිකල් එකට දාන ඒවත් එනවා තව නොදාන ඒවත් එනවා අන්න ඒ වගේව ඇබ්ස්ට්‍රැක්ට් දාලා පබ්ලිෂ් කරනවා ඒවා තමයි කොන්ෆරන්ස් පේපර්ස් කියන්නේ එතකොට ඒවා ඇබ්ස්ට්‍රැක්ට් යන්නේ ඒවා කියලා අපි ප්‍රසන්ට් කරනවා සමහරට පෝස්ට් එකක් විදිහට ප්‍රසන්ට් කරනවා නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් විදිහට ප්‍රසන්ට් කරනවා එහෙම ජර්නල් ආටිකල් කියන්නේ ළමයිලා ජර්නල් එක පබ්ලිෂ් වෙන ෆුල් එකක් ලොකු එකක් රයිට් ඒ වගේ බර වැඩි සහ ඉන්ටර්විව් එකකදීත් ඒවට ලැබෙන බර වැඩි ඊට පස්සේ කොන්ෆරන්ස් පේපර්ස් ගොඩක් වෙලාවට කමිටි එකකින් තමයි බලන්නේ. දැන් මේක ගත්තොත් මේක මේ ජීරියාට්‍රික් මෙඩිසින් මෙඩිකල් ඒගොල්ලන්ගේ මෙඩිකල් ඇසෝසියේෂන් එකෙන් තමයි ඒ කමිටි එකෙන් තමයි ඒක බලන්නේ. හැබැයි අරව පියුර් රිවිව්ඩ්. ජර්නල් ආටිකල් එකක් පිටු 8-12ක් වගේ යනවා. රයිට්. අනිත් එක තමයි හොඳට මතක තියාගන්න මේ දැන් මෙතන මෙහෙම ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලිව්වා කියලා මේක පබ්ලිෂ් කරන්න බෑ කොන්ෆරන්ස් එක. හරි. මේක මෙතන ලිව්වත් මෙතන තමයි. ආයි වෙන එක දාන්න බෑ. මේ ඇබ්ස්ට්‍රැක්ට් එක නෙමෙයි කියන්නේ ඒක වෙන එකක් විය යුතුයි. මේකේ දාන එක අරක දාන්න බෑ. රයිට් එහෙම නෑ ඩබල් ඩිපින් එකම දෙයක් එකම තොරතුරු ටිකක් අවස්ථා හෝ තැන් දෙකක දෙන්න බෑ. ඒක ලොකු මොකක්ද ඇකඩමික් මිස්කන්ඩක්ට් එකක්. ඔයා හිතන්නකෝ ඔයාගේ ආටිකල් එක එක ජර්නල් එකකට දාලා ඒත් එක්කම තව එකකට දානවා. එහෙම කරන්න බෑ. රයිට්? ඒවා වැරදි. අහු වුණොත් ආයේ ජීවිතේට අර ආටිකල් එකක් පබ්ලිෂ් කරගන්න බැරි වෙන තත්ත්වයටපත් වෙන්න පුළුවන් දේවල්. රයිට්. ප්ලේජරිසම් අනිත් අයගේ වචන හෝ අදහස් එයාලට අවශ්‍ය ක්‍රෙඩිට් එක. දැන් මේ වෙනනම් ක්‍රෙඩිට් එක කියන්නේ සයිට් කරන එක. සයිට් නොකර ගන්න එක. රයිට් self plagiarism. ඒ කියන්නේ ඔයාගේ වැඩක් රයිට් ඔයාගේ මේවා ඔයා පාවිච්චි කරනවා ආපහු. ඊළඟට Turnitin, Authenticate වගේ ඒවා තියෙනවා. බලන්න. ඔයාලා Turnitin reports දැකලා තියෙනවද ළමයි? Turnitin reports එන විදිහ.